Hasan කොහොමද මේ අයිබෝ අපි මහජන බැංකුවේ ජුලයි 25 පැවැත්වෙන අන්තර් ශාඛා දෙපාර්තමේන්තු දැනුම් මිනුම තරඟාවලියට සහභාගී වෙන අය වෙනුවෙන් අපි ඉල්ලීමක් කරා මේ අලුත් විනිමය විල්පත් ආරක්ෂා පරිදි සංශෝධනයෙන් අපිට ඒක ගැන දැනුවත් කිරීමක් කරන්න කියලා. ඉතින් මේ මම ආරාධනා කරනවා අපේ මහජන බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඒ වගේම ප්‍රවීණ බැංකු නීතිය පිළිබඳ දේශක අපේ හිතවත් රංජිත් ජයතිස්ස සර්ට දේශනය ආරම්භ කරන්න. සියලු දෙනාටම සුබ දැසනක්. මම හිතන්නේ හැමෝටම වගේ මේ විල්පත් ආච්ඡාපනත ගැන අවබෝධයක් තියෙන නිසා මම හිතනවා මට මේ වැඩේ කරන්න ලේසි වෙවි කියලා. බලමු අපි ටිකක් කතා කරමු මේ කොයි විදිහටද කෙරෙන්න ඕනි කියලා. මේ සමහරවිට ඔයගොල්ලන්ගේ අදහස් එහෙම තියෙනවා නම් ප්‍රකාශ කරන්න ප්‍රශ්න නැහැ. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අන්මියුට් කරලා කතා කරන්න. ඒක එහෙම කරයි කියලා ප්‍රශ්න නැහැ. මේ මට ඒක ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. එන්න ඕන දෙයක් තියෙනවා නම් අහන්න. අපි බලමු. මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙනවද දන්නේ අපි බලමු. රයිට්. එහෙනම් අපි පටන් ගමු. විනිමය විල්පත් ආඥාපනති ඉතිහාසය. ඉතිහාසය දැනගන්න ඕනේ 1927 අංක 25 විනිමය විල්පත් ආඥාපනත. ඒක ආඥාපනතක් උනේ අපි යටත් වීතියක් වශයෙන් හිටිය නිසා අපි ඕඩිනන්ස් එකක් විදිහට තමයි ආවේ. ඕඩර් ඉන් කවුන්සිල්. මේ බ්‍රතාන්‍යයේ 1882 විනිමය විල්පත් පනතේ එතන මම අර ආඥාපනත කියලා පාවිච්චි කරලා නැහනේ. ඒක තමයි. ඒක අර යටත් වීතිය සහ මේ අර මේ වෙනම රාජ්‍යයක් විදිහට තියෙන ඒවා පාවිච්චි කරන්නේ පනත. දැන් අපි පාවිච්චි කරන්නේ පනත කියලා. රයිට්. 1982 විනිමය විල්පත් පනතේ කාබන් පිටපතක් වැනි පිටපතක් ලෙස සැලකිය හැකිය. ඒ විතරක් නෙවෙයි 1852 සිවිල් නීති ආඥාපනතේ කියනවා බැංකු චෙක්පත් විනිමය විල්පත් බැංකු සහ බැංක්ස් ඇන්ඩ් බැංකින් බැංකු සහ බැංකු කටයුතු සම්බන්ධව අදාළ විය යුත්තේ ව්‍යවස්ථාපිත නීතියක් තියෙනවා නම් ඒ ව්‍යවස්ථාපිත නීතියට යටත්ව එංගලන්ත නීතිය. එතකොට මේක 1882 විනිමය විල්පත් පනත එහෙම්ම ගෙනලා ලංකාවේ දාලා තියෙනවා. එහෙම්ම කියන්නේ ඉතින් එහෙම්ම තමයි. එංගලන්තෙත් මේ යථා කාලන ධාරක 29 වෙනි වගන්තිය ලංකාවේ 29 වෙනි වගන්තිය ඒ විතරන්නේ මම ඉන්න නිව්සීලන්ත වලත් 29 වෙනි වගන්තිය තමයි යථා කාලන ධාරකය ඉන්නේ. එකම කොපි තමයි හැමතැනම තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පනත මේක මාස්ටර්පීස් එකක් විදිහට සැලකෙනවනේ කවුද? එංගලන්ත පනත කෙටුම්පත් කළේ ශ්‍රීමත් මැකන්සි චාමස්. මැකන්සි චාමස් කියන්නේ විනිශ්චයකාරවරයෙක්. ඊට අමතරව එයා සිවිල් සර්වන්ට් කෙනෙක්. මේ දෙපැත්තෙම අවබෝධය තියෙනවා. ඒ හින්දා මෙතුමාගේ මාස්ටර්පීස් එකක් විදිහට සැලකෙන්නේ ඒක ඉහළම මේ ගණේ නිර්මාණයක් විදිහට. එතුමා තමයි ඇත්තටම ඔය යථාකාලන ධාරක කියන වචනේ හිම ඉන්ට්‍රොඩියුස් කරේ. ඊට ඉස්සෙල්ලා තිබුණේ නිර්ව්‍යාජ පැවරුම්ලාභියා කියලා. නිර්ව්‍යාජ පැවරුම්ලාභියා මේ අලුත් වචන. එතකොට ට්‍රූ ඕනර් කියලා. ට්‍රූ ඕනර්. ඒක 아무තු යෙදීමක් ඇත්තටම.
ඒ කියන්නේ අන්ට්‍රූ ඕනර්ස්ලා නෑනේ නේද? ට්‍රූ ඕනර්ස්ලා තමයි ඉන්නේ. නමුත් මේ ට්‍රූ ඕනර් කියලා සංකල්පයක් මේ විනිමය බිල්පත් ආච්චා බැඳලා තියෙන මම ওই වෙන කියවපු වෙන මොනවා සිවිල් නඩු විධාන සංග්‍රහයවත් ඔය එක්කවත් මට හම්බෙන්නේ නැහැ ට්‍රූ ඕනර් කියලා එකක්. රයිට්. ඒ අමතර කතා. මේ එතුමා ඉපදුනේ 1847 මිය ගියේ 1927 දෙසැම්බර්. ඉතින් මට මතක් වුණේ මේ අපේ ලංකාවේ විනිමය බිල්පත් ආච්ඡාදනතා අපිට හඳුන්වා දුන්න අවුරුද්දේ තමයි එතුමා ස්වර්ගස්ත වෙලා තියෙන්නේ. අපගේ පනත ක්‍රියාත්මක වූයේ 1928 මාර්තු 1 වෙනි දින ඉඳලා. 27 සම්මත කරා 28 ඒ කියන්නේ පනතක් සම්මත වෙලා දැන් අපේ ලංකාවේ නම් කතානායකවරයා අස්සම් කරපු දිනේම තියෙනවා. හැබැයි සමහරවිට සමහර පනත්වල තියෙනවා මේක සබ්ජෙක්ට් මිනිස්ටර් මේ ගැසට් පත්‍රයේ දැන්වීමක් පළ කරලා කිසියම් දිනක ඉඳලා ක්‍රියාත්මක වෙනවා විදිහට හදන්නත් පුළුවන්. එතකොට එහෙම නැත්තම් කතානායකවරයා අස්සම් කරන් පස්සේ ඒක ලංකාවේ ලිඛිත නීතිය බවට පත් වෙනවා. මේ දක්වා අවස්ථා 5කදී සංශෝධනය කරලා තියෙනවා. 1950 අංක 30, 1955 අංක 5, 1957 අංක 25, 1961 අංක 30. ඔන්න අපිට මේ හදවතට දැනෙන අවස්ථාවක් වෙන්න ඕනේ මේ 1961 අංක 30. මහජනක පනත අංකේ 1961 අංක 29. ඒතර 1961 අංක 30 මේ පනත. මොකද මේක සංශෝධනය කරන්න ඔච්චර හදිස්සිය? ඒකට විශේෂ හේතුවක් තියෙනවා මගේ පන්තිවලත් මම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ බැංකුව ආරම්භ කරන අවස්ථාව වෙනකන්ම ලංකාවේ චෙක්පත් ගෙව්වේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවනේ විතරයි. මොකද විදේශී බැංකුනේ ගොඩක් තිබුණේ. එතකොට ඊට අමතරව ලංකා බැංකුව තිබුණා. ඉතින් ඉංග්‍රීසියෙන් ලිව්වොත් තමයි චෙක්පත් ගෙවන්නේ. සිංහල භාවිතාවක් නැහැ බැංකුවල. එතකොට අවශ්‍ය වුණා ඒකට රජයට මේ සිංහල භාෂාවෙන් බැංකු කටයුතු කරන්න. ඒ කියන්නේ මොකද හේතුව සිංහල පමණක් දන්නා පුද්ගලයෝ බැංකුවට යන්න බයයි. ඒ නිසා තමයි මේ සාමාන්‍ය පුද්ගලයාට අඩිය ගහන්න පුළුවන් තැනක් බවට බැංකුව පත් කරන්නේ. ඒ නිසා 1961 අංක 30 පනත ගෙනල්ලා ඔය තියෙන මේ අවශ්‍ය දේවල් වල ඉංග්‍රීසි දැම්මා ඉංග්‍රීසි අතරට සිංහල සහ දෙමළ ඇතුළත් කරා. දැන් ගනුදෙනු කළ නොහැක රේඛනය කියන එක ඒක ගනුදෙනු කළ නොහැක රේඛනය පනත පනවලා තියෙන්නේ not negotiable කියලා. ගනුදෙනු කළ නොහැක රේඛනයක් කියලා මේ 1961 අංක 30 ඉස්සෙල්ලා තිබ්බේ නැහැ. එතකොට මේක නිසා සිද්ධ වුණා සමහර තැන්වල තිබුණු ඉංග්‍රීසි වචන වෙනුවට සිංහල සහ දෙමළ පරිවර්තන ඇතුළත් කරන්න. ඒවා තමයි හුඟක් මේ 1961 අංක 30 පනතේ තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ නොදන්නා කාරණේකුත් මම කියන මම ඒක කියලා තියෙනවා. මම දන්නේ මේක කවුරුත් කතා කරනවා. මොකද මට මේක මේ මොකද්ද හිතේ ඇඳුන අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ මම 1967 බැංකුවට වැඳුනේ. වැඳිලා මම එවකට මානවල සාකා වැඩ කරේ. එතකොට මේ ආවා මේ සාකාවට නිලධාරියෙක්. එයා නැෂනල් සූට් එකක් ඇඳලා තුන්නේ ඇවිල්ලා පොත් බලන්න පටන් ගත්තා. ඉතින් මැනේජර් මහත්තයත් එක්ක කතා කරමින් පොත් බලන්න පටන් ගත්තා. ඊට පස්සේ මම අර ඉංග්‍රීසියෙන් ලියලා තිබෙන පොතක ඒ කියන්නේ අර මේ චෙක් රිටර්න් පොත තියෙන්නේ ඒකේ මම ඉංග්‍රීසියෙන් ලියලා තිබුණා මේ රිමාර්ක්ස්. ඉතින් ලේසිනේ ඒක ලියන එක රිමාර්ක් කියලා ලියලා තියෙන ඉතින් ඉංග්‍රීසියෙන් පොතේ ලියන එක. ඊට පස්සේ යා ලොගින් ඩ්‍රෙස් දාලා ගිහිල්ලා තිබුණා මේ චෙක් රිටර්න් රෙජිස්ට්‍රි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරලා තියෙනවා. ඒක වහම් සිංහල භාෂාවෙන් පාවිච්චි කරන්න ඕනේ කියලා. එයා තමයි සිංහල භාෂාව ක්‍රියාත්මක කිරීමේ නිලධාරී. එතකොට ඔහොම තමයි අපේ බැංකුව පටන් ගත්තේ. රයිට්. ඊට පස්සේ තමයි ආවේ 2025 අංක 13 අපි මේ කතා කරන එකට නේ. අපි හුඟක් අනවශ්‍ය දේවල් මම කතා කරනවා නේද? මට ඕවා කියන්න ඕනේ. ඕගොල්ලෝ අනාගත પરම්පරාව බැංකුවේ ඕගොල්ලෝ ඉදිරි අනාගතයේ දේශන කරනකොට ඕවා අපි මතක තියාගන්න ඕනේ. අපේ බැංකුව මෙහෙමයි ආරම්භ වුණේ. මේ වගේ ඉතිහාසය ඕන තරම් කතා කියන්නම්.
2025 අංක 13 විනිමය බිල්පත් සංශෝධන පනත. පනත ක්‍රියාත්මක වූයේ 2025 අගෝස්තු 15 වෙනි දින සිටය. එතකොට මේක 2025 අගෝස්තු 15 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වුණා. මේ පනතේ තාම කෙටි පනතක්. ඒකේ මේ ගැන තවත් එකක් කියන්න තියෙනවා. මේ 2000 මම හෙඩ විශ්ව කියවෙනකොට හිටියේ ඒ කියන්නේ 2000 මං ආවේ 2003 2003ත් 2005ත් අතර වෙන්න ඕනේ. UN ආවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පත් කරලා වෙලා තුන ලංකාවට ලංකා විනිමය බිල්පත් ආච්ඡාපන සංශෝධනය කිරීම සඳහා විනිමය බිල්පත් ආච්ඡාපන සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්න මේ දකුණු අප්‍රිකානු විශේෂඥයෙක් එවලා තිබුණා. ඊට පස්සේ ඔහු ලංකාවේ ඇවිල්ලා මාස කිහිපයක් ඉඳලා ඊට පස්සේ ඔහු ඉදිරිපත් කරා කෙටුම්පතක්. ඒ කෙටුම්පත මට ලැබුණා ඇත්තටම. මොකද හේතුව ඒක අපි බැංකුවට එවලා තිබුණා. ඉතින් ඒකට ඔබ්සර්වේෂන්ස් දානකොට මට ආවා පිටපතක්. ඊට පස්සේ මම මේක කියෙව්වා. මගේ අපේ ගෙදර ඔක තාමත් තියෙනවා, ලංකාවේ තියෙනවා. මේ ගියසරේ ගියන් පස්සෙත් මම දැක්ක තියෙනවා ඒක. මම ඒක සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. මොකද හේතුව ඒකේ යෝජනා කරලා තිබුණ මේ රාශියක් තිබුණා සංශෝධන. හැබැයි ඒ ඔක්කොම මේකේ ඇවිල්ලා නැහැ. මේකේ ඇවිල්ලා තියෙන්නේ ඊටාම මේක මොකද මේකට අත තියන්න බයයි. අත තියන්න බයයි. ඔය හුඟක් කරලා තියෙන්නේ එංගලන්තේ කරපු සංශෝධන වලට අනුරූපව ගොඩක් කරලා තියෙනවා. අනික් ඒවා මේ සිංහල දෙමළ පරිවර්තන අයින් කරලා තියෙන්නේ. හැබැයි 82 වෙනි වගන්තියේ පොඩි නටුමක් නටලා තියෙනවා. ඒක හරි. ඒක එංගලන්ත පනතේ තියෙන එකක් නෙවෙයි. අපි යමු. ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන වගන්තිය. දෙවන වගන්තිය කිව්වෙන් පස්සේ ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕනේ ඒක අර්ථ නිරූපණ වගන්තිය. අර්ථ නිරූපණ වගන්තිය මේ ඒ කියන්නේ යම් කිසි පනතක හෝ ව්‍යවස්ථාවක සමහර වචන යොදනවා ඒකට විශේෂ වූ අර්ථයක් සහිතව. ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන අර්ථයක් නෙවෙයි. එතකොට තියෙන්නේ ඒකේ විශේෂ අර්ථයක්. එතකොට එවැනි වචන වලට අර්ථකථනයන් දෙනවා. මේ පනතේ මුලින්ම දෙනවා අතීතේ, දැන් දෙන්නේ පනතේ කෙලවර. එතකොට මේකට නව අර්ථ නිරූපණ දෙකක් දාලා තියෙනවා. බැංක. අපි මේ බැංක කියන වචනේත් එක්ක අපිට නටන්න වෙනවා මේ බැංකු නීතිය උගන්වන්නට ගියන් පස්සේ. මොකද අපි ඉස්සර කාලේ කියනවා බැංක කියන පදේට සතුරුදායක අර්ථ නිරූපණයක් නැහැ. ඒ හින්දා අපිට මේකට මූලාශ්‍ර ගණනාවක් යොදා ගන්නට වෙනවයි කියලා. 1988 අංක 30 බැංකු පනත පැනෙව්වෙන් පස්සේ මේ ප්‍රශ්නේ යම් තාක් දරට ඒක විසඳුණා. ඇත්තටම 1927 අපේ බැංකු පනතේ කියලා කියන්නේ බැංකු කටයුතු පවත්වාගෙන යනා වූ සංස්ථාපනය කරන ලද හෝ නොකරන ලද පුද්ගලයෙක් හෝ පුද්ගල මණ්ඩලයක් බැංකු කරුවෙකු වේ. ඕක තමයි පනතේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ බැංකින් බිස්නස් එකේ නිරත වෙන්න උනේ. හැබැයි කොහෙවත් බැංකින් බිස්නස් එක කියලා තිබ්බේ නැහැ. ඒ නිසා ඒ අඩුපාඩුව තමයි 1988 අංක 30 බැංකු පනතේ බැංකින් ඇක්ට් එකේ ඒකට ඩෙෆිනිෂන් එකක් දීලා තියෙනවා. ඒ නිසා මේගොල්ල විනිමය පිල්පත් ආච්ඡාපන සංශෝධනය කරනකොට බැංක කියන එකට අලුතෙන් ඩෙෆිනිෂන් එකක් දුන්නා. ඒක තමයි 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථානුකූලව බැංකු ව්‍යාපාර කටයුතු සිදු කරගෙන ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් හෝ ශ්‍රී ලංකාවෙන් පිටතව සංස්ථාගත කරන ලද විදේශ බැංකුවක ශාඛාවක් අදහස් වේ. ඔන්න බැංක කියන ඩෙෆිනිෂන් එක කිසියම් ආකාරයක යම් කිසි දුරකට සාර්ථක අර්ථකථනයක් දීලා තියෙනවා. හරි. මම හිතනවා විතරදී අපි කතා කරන්න ඕනේ නැත්තම් මේවා ගැන කියන්න ගොඩාක් කාරණා තියෙනවා. මේ ඔන්න ඒක ඩෙෆිනිෂන් එකක් දුන්නා. ඊට අමතරව ඩිලිවරි යන යෙදුමේ අර්ථ නිරූපණයට ඉක්බිතිව පහත් දෙකන අලුත් අර්ථ නිරූපණ ඇතුළත් කිරීමෙන් දැන් බලන්න ඩිලිවරි කියලා කියනවා නේද? දැන් ඩිලිවරි කියලා කිව්වන් පස්සේ එක එක જાතියේ මේ ඩිලිවරි ගැන කතර භාණ්ඩ මේ ඩිලිවර් කරන එකක් තියෙනවා. එතකොට කාන්තාවන්ට දරුවෙක් ප්‍රසූත කරන එකටත් ඩිලිවරි කියලා කියනවා. ඉතින් ඒ වගේ ඩිලිවරි එකක් නෙවෙයි මේක වෙන ඩිලිවරි එකක් නේ. ඒකින්ද මේකට අර්ථ නිරූපණයක් දෙන්න ඕන වුණා. මම හිතන්නේ මේක හොඳ උදාහරණයක්. එතකොට
අපි දෙවෙනි වගන්තියේ අර්ථ නිරූපණය තියෙන්නේ එක් පුද්ගලයෙකුෙන් තවත් පුද්ගලයෙකු වෙත තත්ත්ව වශයෙන් හෝ අනුමැති වශයෙන් තත්ත්ව වශයෙන් ඇක්චුවලි ඒ කියන්නේ චෙක් එක දෙනවා එහෙම නැත්නම් විනිමය බිල්පත දෙනවා එහෙම නැත්නම් අනුමිත වශයෙන් කන්ස්ට්‍රක්ටිව් අනුමිත වශයෙන් එතකොට අනුමිත වශයෙන් කියලා කියන්නේ ඔහුගේ ඒක බාහිර දීමේ අදහස ඔහු ප්‍රකාශ කරලා කියනවා ඔෆිස් එකේ අවසන් කරලා ඇති චෙක් එක බාර ගන්න කියලා. එහෙම නැත්නම් තැපෑලේ යවනවා. ඒක තැපෑලේ යවනකොට ඉතින් ෆිසිකලි ඒක යවනවා. ඒක වඩාත් හොඳ මේක තමයි ඒ අදහස කන්ස්ට්‍රක්ටිව් ට්‍රස්ට් කියලා කියන්නේ. අනුමිත බහර කියලා කියන්නේ අනුමිත වශයෙන් ඔය එකම වචනේ තමයි ඔය හැමතැනම යෙදෙන්නේ. ඒ අනුමිත බහරයක් කියලා කියන්නේ ඇත්තටම ට්‍රස්ට් ඩීඩ් එකක් නැතුව නිකම් බහරයක් ඇති වෙනවා. මම කාය හරි මගේ දේපල කාට හරි ලියලා දෙනවා. ඇයි ලියලා දෙන්නේ? මම මේ හම්බ කරගත්ත විදිහ මට පෙන්වන්නට විදියක් නැහැ. ඉතින් නීතිය ඒක නීතියට පටහැනි දෙයක් කරත් ඒතන නීතිය කියන්නේ එතන අනුමිත බහරයක් ඇති වෙනවා. බහරයක් වගේ දෙයක් තමයි ඇති වෙන්නේ. අන්නේ වගේ තමයි මේ බහර දීම කියන එකටත් ඒ වගේ අදහසක් එතන තියෙනවා. තත්ත්ව වශයෙන් වෙන්න පුළුවන් අනුමිත වශයෙන් වෙන්න පුළුවන්. එතකොට මේ අලුත් මේ තියෙන බහර දීම කියන එකට පසුව මෙන්න මේක එකහු කරලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික ක්‍රමයන්ෙන් ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික එකෙන් බාර දෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික ක්‍රමයන්ෙන් මාධ්‍ය කවරක් වුවද ඉලෙක්ට්‍රොනික චුම්බක දෘෂ්ටික හෝ වෙනත් යම් ඒහා සමාන ශක්තියක් මගින් තොරතුරක් උත්පාදනය කරන ප්‍රතිග්‍රහණය කරන වූ ගබඩා කරන යම් ක්‍රමයක් අදහස් වේ. ඕවා අපිට වැදගත්කම නැහැ. මම ඕක දාපු ගමන්ම අනික ඒවා මම ඕවා දාන්න ගියේ නැහැ. ওই චුම්බක අරේවා මේවා මම දන්නෙත් නැහැ. එච්චරයි. ඊට පස්සේ මෙතනම තියෙනවා ඊට අමතරව ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය යන්නේ ලිඛිත මුද්‍රිත හෝ චිත්‍රාත්මක ලේඛනයක් කියලා තව ටිකක් තියෙනවා. ඒව මම දැම්මේ නෑ. ඒකට ඉලෙක්ට්‍රොනික දැන් අපි දන්නවානේ අපේ දැන් නිෂ්කාශනයට එහෙම ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන්. එහෙම නැත්නම් ෆැක්ස් වලින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට මේ ඔක්කොම කව වෙන විදිහට මෙතන මේ ඩිලිවරි කියන එකට අර්ථකථනයක් ඔන්න දීලා තියෙනවායි කියන එක ඔයගොල්ලෝ ලිය රඳවා ගත්තොත් ඇති. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වෙනි වගන්තිය. බිල්පතේ ගෙවිය යුතු මුදල පොලිය සමග වෙන විට පොලියත් එක්ක ගෙවන්න තමයි බිල්පත දාලා තියෙන්නේ. දැන් ණයට දෙන්නේ නේද? ණයට බඩු විකුණනවා දීලා ඊට පස්සේ විනිමය බිල්පතක් හදලා ප්‍රතිග්‍රහණය කරවා ගන්නවා. එහෙම නැත්නම් ඒකම නෙගෝෂিয়েට් කරලා කොයි වෙලාවක හරි ප්‍රතිග්‍රහණය කරනවා. එතකොට පොලියක් අවශ්‍ය නම් ඉතින් පොලියක් දාන්න පුළුවන් නේ. එතකොට පරණ පනතේ තිබුණේ විනිමය බිල්පතේ පොලි අනුපාතිකය සඳහන් නොවේ නම් 9%ක පොලියක් අය කිරීම වෙනුවට නෛතික පොලියේ දෙන බව. ඒතකොට අලුතෙන් ඒක වෙනස් කරලා තියෙනවා ලීගල් රේට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකට. ලීගල් රේට් ඔෆ් ඉන්ට්‍රස්ට් නෛතික පොලිය කියලා කිව්වන් පස්සේ නෛතික පොලිය ප්‍රකාශයටපත් කරන්නේ සෙන්ට්‍රල් බැංකුවේ මොනිටරි බෝඩ් එක. ඒතර මම දන්නේ මේ දවස්වල කීයද රේට් එක කියලා මට බලන්න වෙලාවක් තිබුණේ නැහැ. ලීගල් රේට් ඔෆ් ඉන්ට්‍රස්ට් ඒක නෛතික පොලිය දැන් උසාවියේ නඩු තීන්දුවක් එහෙම දීලා තීන්දුව ප්‍රකාශයක් දුන්නාන් පස්සේ අපිට අය කරන්න පුළුවන් නෛතික පොලිය තමයි. හැබැයි 1990 අංක 2 පනතයට තේරුණාන් පස්සේ ඒක කියලා තියෙන වෙළඳපොළ පොලිය අනුපාතිකය අය කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ non summary procedure case එකක් ගිහිල්ලා උසාවියෙන් තීන්දුව දුන්නා නම් අපිට අය කරන්න පුළුවන් legal rate of interest තමයි. එතකොට දැන් වර්තමානයේ legal rate of interest අර ඉස්සර තිබුණේ තියෙනවා නම් පොලිය සඳහන් වෙලා තියෙනවා නම් ඒ පොලිය අය කරන්න ඕනේ. එහෙම නැත්නම් 9% පොලිය අය කරන්න පුළුවන් කියලා ඔන්න වෙනසක් ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 එක වගන්තියට ප්‍රධාන 9 වගන්තිය ආදේශ කිරීම. ඒකත් සරල හේයක්. පෙර පැවති දින 3ක අනුග්‍රහ කාලයේ ග්‍රේස් ඩේස් ඉවත් කර ඇත. එංගලන්ත පනත අනුව යමින්. ඒක තමයි මම කිව්වේ මේවට ප්‍රවේශයෙන් තමයි අත තියලා තියෙන්නේ. අර එංගලන්තයේ වෙනස් කරපු ඒවා තියෙනවා නම් ඒගොල්ලෝ බයක් නැතුව ඒක වෙනස් කළා. මොකද ඒවා ටෙස්ට් වෙලානේ දැන් තියෙන්නේ අවුරුදු ගණනාවක්. ඒතකොට මේ අනුග්‍රහ කාලය කියන එක ඉස්සර තිබුණා දින 3ක අනුග්‍රහ කාලයක්. දින 60කින් ගෙවනු කියලා තියෙනකොට ඒතර දින 60 ගණන් බලලා තව දවස් 3ක් ඒකව කරනවා. දැන් එහෙම නැහැ. ඒතකොට අනුග්‍රහ කාලයේ අවසාන දවසේ ගෙවිය යුතු දින එනවා. දැන් කියලා තියෙන්නේ කෙලින්ම ගෙවිය යුතු දින ගෙවන්න ඕනේ
ඒ දවසේ නිවාඩු දිනයක් නම් ඊට පස්සේ වැඩ කරන දවසේදී ගෙවන්න ඕනි කියලා මම ඒක දාන්න ගිහලා දැම්මේ නැහැ. ඔය වැඩි මම මේක කම්ප්ලිකේට් කරන්නේ නැතුව යන්නේ. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වෙනි වගන්ති ඉවත් කිරීම. මේක විස් කරලම දාලා තියෙනවා. ඔව් in case of need. ඒ කියන්නේ අවශ්‍යාව කියලා කියනවා. ඒ කියන්නේ මේ දැන් අනකරුවා අනලද්දා ඉන්නවා. දැන් එතකොට අනලද්දා ප්‍රතිග්‍රහණය කරන් පස්සේ ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ. එතකොට දැන් බිල්පත කල්පිරුණන් පස්සේ බිල්පොතේ ඒ අවස්ථාවේ අතේ තියෙන පුද්ගලයා බිල්පතේ මුදල් ගන්න ඉදිරිපත් කරන්න ඕනේ. අවස්ථා දෙකකදී ඉදිරිපත් වෙනවා. එක අවස්ථාවක් තමයි ප්‍රතිග්‍රහණයට ඉදිරිපත් කිරීම. එතකොට දෙවෙනි අවස්ථාව තමයි ගෙවීම ලබා ගැනීමට ඉදිරිපත් කිරීම. ওই ප්‍රතිග්‍රහණයට ඉදිරිපත් කළා ප්‍රතිග්‍රහණය ප්‍රතික්ෂේප කළත් ගෙවීමට ඉදිරිපත් කරලා ඒක ප්‍රතික්ෂේප කළත් දෙකම අගරුවක් විදිහට තමයි සැලකෙන්නේ. එතකොට විනිමය බිල්පතක් සම්බන්ධයෙන් කියනවා අගරුව සටහන් කිරීම සහ විරෝධාලාපය පළ කිරීම කියලා එකක් තියෙනවා. නැවත නොතාරිස්වරයෙක් මාර්ගයෙන් ඉදිරිපත් කරන එකක් තියෙනවා. ඉතින් ඕවා ඕගොල්ලන්ට අවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් නිකන් දැනගන්න කියලා අන්නේ වෙලාවෙත් තමයි මේ in case of need කියන එක වැදගත් වෙන්නේ. මොකද බිල්පතක් අගරු වෙලා තියෙනවා නම් ඒ වගේ වෙලාවකදී මේක ගැන තොරතුරු දන්නන්ට කවුරුවත් නැති වෙන්න පුළුවන්. මොකද සංනිවේදන ක්‍රමෙම ඒ කියන්නේ 1882 මේක ලිව්ව මේකක්නේ 19 වෙනි සතවර්ෂයේ ලියපු මේ පනතක්. ඒක තමයි මේ එන්නේ ඉතින්. එතකොට එදාට අවශ්‍ය වුණා මේ අවශ්‍යාව එහෙම නැත්නම් in case of need contact කරන්න පුළුවන් මිනිස්සෙකුගේ නමක් දාන්න. ඒක අයින් කරලා තියෙනවා 1882 දී කාලේදී මෙන්න ඔය වර්තමානයේ sannivedana පහසුකම් දියුණුව නිසා මේ අවශ්‍ය නොවන්නක් බව පිළිගෙන ඇති බව පෙනේ. ප්‍රතිග්‍රහණය නොකිරීමෙන් නොගෙවීමෙන් බිල්පත අගරු කර ඇති විට දැනුම් දීමට අතිරේක පුද්ගලයෙක් බිල්පතේ නම් කිරීම ඉවත් කරලා තියෙනවා. එතකොට දැන් අපිට 15 වෙනි වගන්තියක් ඔන්න නැහැ. ඊට පස්සේ ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වගන්තිය වෙනත් භාෂා පරිවර්තන ඉවත් කිරීම. ඒකෙන් 35න් කරලා තියෙන්නේ. එතකොට මම මෙතන අර කාරණේ කියන්නේ 1927 දී බ්‍රිතාන්‍යයන් විනිමය බිල්පත් ආච්ඡා පනවන විට ඒ පනව ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. ඩීට පමණක් ගෙවනු යනුවෙන් සිංහලෙන් ලියා ඇතනම් එම පනත අදාළ නොවන්නේ එම පනතේ සිංහල භාෂාවෙන් සඳහන් වී නොමැති හේනි. ඩීට පමණක් ගෙවනු කියලා තිබ්බට ඒක ඉංග්‍රීසියෙන් ලියලා තිබ්බොත් තමයි හරියන්නේ. සිංහලෙන් ලිව්වට නැහැ. ඉතින් අර ඒතොර 1961 අංක 30 පනතෙන් ওই ඩීට පමණක් ගෙවනු ඒ ඔක්කොම සිංහලෙන් දෙමළෙන් දාලා තියෙනවා. ඉතින් ඒවා ටික ඔක්කොම අයින් කරලා තියෙනවා. එම නිසා අත්‍යවශ්‍ය පද කිහිපයක සිංහල සහ දෙමළ පරිවර්තන වගන්තිවල ඇතුළත් කර තිබුණද මෙම පනතේ සිංහල දෙමළ නිල පරිවර්තන වර්තමානයේදී නිකුත් කර ඇති. එයින් දැන් එම නෛතික ගැටලුව බලපවත්වන්නේ නැහැ. එතකොට මේවා ට්‍රාන්ස්ලේෂන්ස් තිබුණා. ඒවා නිල පරිවර්තන ඔෆිෂියල් ට්‍රාන්ස්ලේෂන්ස් විදියට තමයි සැලකෙන්නේ. ඒක නිසා වෙන්න ඕනේ මේක ඉවත් කරලා දෙන්න. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට දාලා සම්මත කරලා නැහැ සිංහල ඒවා. ඒ වගේ නිල පරිවර්තන ඒවට මේ නීතිමය බල ගැන්වීමක් කරන්න පුළුවන් ඇති. ඒ නිසා තමයි මේවා අයින් කරලා තියෙනවා. ඒතර 35 වෙනි වගන්තියේ ඔය මේ ඒකේ තියෙන්නේ ඔය මේ චෙක්පත් බිල්පත් නිකුත් කරන මෙතන බිල්පත් කියලා මම කතා කරොත් ඒවා චෙක්පත් සහ බිල්පත් දෙකටම අදාළ වෙනවයි කියන එක. බිල්පත තවදුරටත් ගනුදෙනු කිරීම තහනම් කරන පිටසනක් හෝ නිදසුන් වශයෙන් payee only කෝඩීට පමණක් ගෙවනු. ඊට පස්සේ ඒක දෙමළ භාෂාවෙන් තියෙනවා. ඒතර ওই විදිහට තියෙනවා මේ හුඟක් දාලා ඒව ඔක්කොම අර පරිවර්තන ටික අයින් කරලා තියෙනවා. හින්දා ඒකේ මොනවත් මේ අර බලපෑමේ වෙනසක් වෙලා නැහැ. ප්‍රධාන ප්‍රඥප්තියේ 49 notice of dishonor කියලා කිව්වන් පස්සේ ඔයගොල්ලන් ඕනේ ඔළුවට එනවා. දැන් චෙක් පතුත් රිටර්න් වෙනවනේ නේ. ඒතකොට මේ බිල්පත කියලා කිව්වන් පස්සේ
බිල්පත කිව්වෙන් පස්සේ ඒකට චෙක් පතත් විනිමය බිල් පතත් දෙකම ඇතුළත් වෙනවා. ඔයගොල්ලන්ට මතක් වෙන්න මම කියන්නේ මොකද සෑම චෙක් පතක්ම බැංකු කරුවෙකුට ලියා ඇති ඉල්ලුවට ගෙවිය යුතු විනිමය බිල් පතක්. එහෙනම් බිල්පත කියන වචනේ කියන ඕනෑම වෙලාවකදී මේ බිල්පත කියන වචනේ තුල චෙක්පත කියන එක තියෙනවා කියලා හිතේ තියාගන්න. ප්‍රධාන ප්‍රඥප්තියේ 49 වෙනුවට නව උපවගන්තියක් ආදේශ කර ඇත. ඉලෙක්ට්‍රොනිකව ෆැක්ස් මගින් නගරුව දැනුම් දීම නීත්‍යානුකූල කරන ලැබ ඇත. ඒක මේ දැන් ඔය මට මතකයි මම ඔය පන්තිල උගන්වනකොට ඉස්සර අපේ ඉන්ටර්මීඩියට් වලට හිටත් වුණා නේ අගරුව දැනුම් දීම එහෙම ගැන කතා කරන්න. එතකොට ඒ දැනුම් දීම අපි මේ අගරුවක් දැනුම් දෙනකොට ඒක කියනවා බිල්පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ුත් තියෙනවා අගරුව දැනුම් දීම සම්බන්ධයෙන්ුත් තියෙනවා. ඒක නිසි ස්ථානයේදී නිසි සාධාරණ පැයක ඉදිරිපත් කරන්න ඕන කියලා ওই විදිහේ කොන්දේසි ගොඩාක් තියෙනවා. ඉතින් මම කියනවා දැන් අද පොසොන් පොය දවසේනේ. දැන් පොසොන් පොය දවසේ පන්සලේ සිල් අරගෙන ඉන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ ගිහිල්ලා බිල්පත ඉදිරිපත් කරලා මේක ප්‍රතිග්‍රහණය කරන්න කියලා ඉදිරිපත් කරන්න පුළුවන්ද? බෑනේ. ඒ මේ සියලුම මොකද්ද මේ ආසාවල් ප්‍රහීන කරලා මේක බණ භාවනාව කරන වෙලාව. ඒක සාධාරණ පැයක් නෙවෙයි. ඉතින් ওই වගේ දේවල් කියලා තමයි අර ওই වගේ දෙයක් ඔළුවට දාන්න මම ඒ කාලේ උත්සාහ කරන්නේ. ඉතින් දැන් මේ අලුතෙන් ආපු එකෙන් තියෙනවා මේ ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීම සහ ෆැක්ස් මගින් ඉදිරිපත් කිරීම කියන එක තියෙනවා. එතකොට ඒකට අවස්ථාවක් සලසන් තමයි මේ විදිහේ අලුතෙන් උපවගන්ති ඇතුළත් කරලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ ඉලෙක්ට්‍රොනිකව ෆැක්ස් මගින් නගරුව දැනුම් දීමත් ඒක ප්‍රමාණවත්. එතකොට නිසිය දැනුම් දීමක් කරා විදිහට තමයි සැලකෙන්නේ. එතකොට මොන එක පාටම ගිහිල්ලා පැන්න 64:2ට 64 කියලා කිව්ව ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ වාස්තවික වෙනස් කිරීම 64 වගන්තියේ තියෙන්නේ. 64 කියන්නේ බිල්පතක වාස්තවික වෙනස් කිරීමක් කරලා තියෙනකොට මේ බිල්පත අවලංගුයි කියලා කියන්නේ. බිල්පතක් වෙන්න පුළුවන් චෙක් පතක් වෙන්න පුළුවන්. එතකොට මේ 64 දෙවෙනි වගන්තියේ කියන වාස්තවික අංග මොනවද කියලා. අන්න එතෙන්ද එකක් ඔබ්බලා තියෙනවා. මොකද බිල්පතක චෙක් පතක කියලාත් මම වරහන් තුල දාලා තියෙනවා ආදායකයාගේ නම වාස්තවික අංගයක් ලෙස ප්‍රධාන ප්‍රඥප්තියේ දක්වා නොතිබුණද 1927 පනතේ නෑ. මෙතෙක් කලක් ඒ බැංකු පරිචය මගින් පිළිගත් වාස්තවික අංගයක් ලෙස සැලකුණි. මොකද වාස්තවික අංග 64 දෙවෙනි වගන්තියේ තියෙනවා. ඊට අමතරව 78 තියෙනවා 78 තියෙනවා. ඒ කියන්නේ crossing is the material part of a check. crossing එක ඒක වාස්තවික අංගයක්. ඊට අමතරව අපි ඉගෙන ගන්නවා බැංකු කරුවාගේ පරිචයෙන් වාස්තවික අංග මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ ආදායකයාගේ නම ඔන්නේ බැංකු පරිචයෙන් වාස්තවික අංගයක් විදිහට පිළිගත් එකක් විදිහට තමයි සැලකෙන්නේ. එතකොට ආදායකයාගේ නම ඔන්න වාස්තවික අංගය ඇතුළට දාලා තියෙනවා. මෙතන සිට සංශෝධන අදාළ වන්නේ චෙක් පස් සඳහා පමණයි. එතකොට දැන් ඔන්න 64:2න් අපි විනිමය බිල්පත් වලටයි චෙක් පත් වලටයි දෙකටම සම්බන්ධ වෙන ඒවා කතා කරලා ආවා. මොකද ප්‍රධාන ප්‍රඥප්තියේ 73 ඉඳලා 84 දක්වා වගන්තිය අදාළ වෙන්නේ චෙක් පත් වලට පමණයි. ආච්ඡාපනත කොටස් 5ක් තියෙනවා. පළවෙනි කොටස තමයි අර විනිමය බිල්පත් ආච්ඡාපනතේ 9යි අර්ථ නිරූපණ වගන්තියයි දෙන පළවෙනි කොටස. දෙවෙනි කොටස තමයි 3 ඉඳලා 3 වගන්තියේ ඉඳලා 3 වගන්තිය කියලා කිව්වහම ඔයගොල්ලන්ට මතක් වෙනවා විනිමය බිල්පතක අර්ථකථනය තියෙන්නේ 3 ඉඳලා 72 දක්වා විනිමය බිල්පත් වලට අදාළ වෙන්නේ 73 ඉඳලා 84 දක්වා අදාළ වෙන්නේ චෙක් පත් වලට පමණමයි. ඊට පස්සේ 85 වගන්තියේ සිට
92 92 නේ 92 ඔව් 91 දක්වා අදාළ වෙන්නේ පොරොන්දු නෝට්ටු වලට ඊට පස්සේ 92 ඉඳලා 98 දක්වා ඉතිරි කොටස මේ කියන්නේ වැඩිමනක් කරුණු ඇතුළත් කරලා තියෙන්නේ 92 තමයි තියෙන්නේ 92 මොනවද තියෙන්නේ 92 තියෙන්නේ සද්භාවය කියන එක done honestly whether negligently or not කියලා කියන්නේ යමක් සැලකිලිමත් හෝ නොසැලකිලිමත්ව අවංකව කර ඇත්නම් මේ සද්භාවයෙන් කලාසේ සැලකේ. ඒකෙන් තමයි පටන් ගන්න ඔය අන්තිම කොටස 92 වෙනි වගන්තිය. right. දැන් අපි මේ එතනින් පස්සේ අපිට චෙක් එක ගනුදෙනුව තමයි තියෙන්නේ. එහෙනම් අපේ වැදගත්ම තැනට අපි ඔන්න දැන් ආවා. ප්‍රධාන ප්‍රඥප්තියේ 74 වෙනි වගන්තිය. චෙක් පතක් සඳහා ගෙවීම ලබා ගැනීමට. ඒක දැන් චෙක් පතක් කියලා කිව්වෙන් පස්සේ විනිමය බිල් පතක් කියලා කිව්වෙන් පස්සේ චෙක් පතකුත් අදාළ වෙනවා. එතකොට විනිමය බිල් පතක් ගෙවීම ලබා ගැනීමට ඉදිරිපත් කිරීමක් තියෙනවා ඒකේ ආකාරයෙන්ම චෙක් වලටත් අදාළ වෙනවා. ඉතින් ඔය ගැටලුව විසඳන්න තමයි මේ වගන්ති උපවගන්ති ටිකක් දාලා තියෙන්නේ. චෙක් පතක් සඳහා ගෙවීම ලබා ගැනීමට අදාළ චෙක් පත බැංකුවට ඉදිරිපත් කළ යුතු වේ. මෙම ඉදිරිපත් කිරීම නිෂ්කාශන චෙක් පතක් සඳහා වැඩ විට සිදු කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනිකව ෆැක්ස් මාර්ගයෙනි. ඒ සඳහා නෛතික බලය ලබා දීම මෙමගින් සිදු කරේ. මේ සංශෝධන වලින් සිදු වෙනවා. ප්‍රධාන ප්‍රඥප්තියේ උපවගන්ති 3යි තිබුණේ. ඒ උපවගන්ති 7 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට 74 4 5 6 7 කියලා තව උපවගන්ති 4ක් ඇතුළත් කරලා තියෙනවා. 74 අයන්න කියලා ඊට පස්සේ තව උපවගන්ති දෙකකුත් ඇවිල්ලා තියෙනවා. 74 4 අයන්නේ. බැංකුකරුවෙකු විසින් ගෙවීම සඳහා චෙක්පති ඉදිරිපත් කිරීම වෙනුවට චෙක්පතේ නිශ්චිතව දක්වා ඇති ඉලෙක්ට්‍රොනික ගෙවීම් තොරතුරු සමග එහි අනුරූපයක් ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් මගින් චෙක්පත අනකරන ලද බැංකුකරු වෙත ගෙවීම සඳහා ඉදිරිපත් කරනු ලැබිය හැකිය. දැන් මේවා ටික දැන් Payment and Settlement Act එක ආවෙන් පස්සේ ওই ටික ඒ වගේ දාලා තිබුණා. මෙන්න මෙහෙම කරපුවාම මේක ගෙවීම් සහ බේරුම් කිරීම සඳහා ඉදිරිපත් කරනකොටනේ මේ පනතනේ නිෂ්කාශනයට අදාළ කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියලා තිබුණා. නමුත් මේ විනිමය බිල්පත් පන සංශෝධනය කරනකොට ඒ අවශ්‍ය සංශෝධන ටික විනිමය බිල්පත් නාට්‍ය අපරතර මේ ගෙනල්ලා තියෙනවා. එතකොට මේක සංශෝධන පනතේ මේ විදිහට දාලා තියෙනවා. ඉලෙක්ට්‍රොනිකව සහ සම්ප්‍රේෂණය කිරීමක් කරන්න ගෙවීම සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. 74 4A මම මේකේ වැඩිපුර විස්තර ටිකක් දැම්මෙම ඉදිරිපත් කරන්න තියෙන තොරතුරු තියෙනවා නේද? ඔක්කොම Payment and Settlement Act එකේ තියෙන අපි පන්තිවල උගන්වන්නේ ඒකෙන්. නමුත් දැන් අපිට කෙලින්ම මේ පනතෙන් උගන්වන්න පුළුවන්. මේ උපවගන්තියේ කාර්ය සඳහා චෙක්පතක අනුරූපයේ චෙක්පතේ ඉදිරිපස දර්ශනයෙන් සහ පිටිපස දර්ශනයෙන් සමන්විත සහ චෙක්පතක ඉලෙක්ට්‍රොනික ගෙවීම් තොරතුරු මොනවද? චෙක්පතේ අනුක්‍රමික අංකය, චෙක්පත අනකරන බැංකු ශාඛාව සහ බැංකුකරු සහ ශාඛාව හඳුනා ගන්න ලබන කේතයන්, චෙක්පතේ අනකරුගේ ගෙනුම් අංකය, චෙක්පතේ අනකරු විසින් ඇතුළත් කර ඇති පරිදි චෙක්පතෙන් අනකරන ලද මුදල් ප්‍රමාණයන් සහ ගෙවීම් නිෂ්කාශන සහ බේරුම් හිමිකම් පද්ධතිය සම්බන්ධ යම් ලිඛිත නීතියක් යටතේ සාදන ලද නියෝග මගින් කලින් කලට නියම කරනු ලැබිය හැකි පරිදි වූ වෙනත් යම් කාරණයකින් සමන්විත විය යුතුය. ওই විභාගවල ප්‍රශ්න වලට අහනවා මොනවද මේ ඉදිරිපත් කරන්න ඕනේ විස්තර කියලා. ඒක තියෙන්න ඕනේ 74 4 එකේ තියෙනවා. අයන්න කියලා 74 එකේ කැලි දෙකකට ගල්ලා තියෙනවානේ 4 74 4 අයන්න කියලා කැලි දෙකයි ඉදිරිපත් කරන්න පුළුවන් කියලා තියෙනවා. මෙන්න මේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ කියලා තියෙනවා. 74 5 ප්‍රධාන ප්‍රඥප්තියේ 52 වෙනි වගන්තියේ 4 වෙනි උපගන්තියේ විධිවිධාන. 4 උපගන්තිය යටතේ ගෙවීම් සඳහා චෙක් පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහ
හතර උපෝගන්තියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ගෙවීම් කරන ලද චෙක් පතක් සම්බන්ධයෙන් අදාළ නොවිය යුතුයි. 52 වෙනි වගන්තියේ තියෙන්නේ මොකක්ද දන්නවද? 52 වෙනි වගන්තියේ තියෙන්නේ බිල්පත ගන්නේ ඔන්න ඔළුවේ තියන්නේ ওই පනත ලියලා තියෙන්නේ. මොකද මේ 52 වෙනි වගන්තියම අදාළ වෙන්නේ විනිමය බිල්පත් වලට විතරක් නෙවෙයි චෙක් පත් වලටත් අදාළ වෙනවා. අර ඩෙෆිනිෂන් එකේ අර විදිහට තියෙන නිසා. ඒතර 52 වෙනි වගන්තියේ කියනවා දැන් චෙක් පතක් දරන පුද්ගලයා දැන් ඔන්න බිල්පත අද මැචුව් වුණා. ඒතර ගිහිල්ලා ඊට පස්සේ පළවෙනි එක තමයි එයාට ප්‍රදර්ශනය කරන්න ඕනේ. මුදලාලි මෙන්න බිල්පත කල්පිරලා තියෙනවා සල්ලි ගෙවන්න කියලා කියන්න ඕනේ. එතකොට එයා බැලුවා එයා ප්‍රතිග්‍රහණය කළා තියෙනවා මෙන්න සල්ලි කියලා දෙනවා. දුන්නෙන් පස්සේ එයා බිල්පත එයාට බාර දෙන්න ඕන. ඔන්න ඔය වැඩේ කරන්න කියලා 52 වෙනි වගන්තියේ තියෙනවා. කියනවා ඒවා චෙක් පස් සම්බන්ධයෙන් අදාළ වෙන්න ඕනේ නැහැ කියලා. ඒක ඒ ටික වැඩේ කැන්සල් කරලා දාලා තියෙනවා. 52 වෙනි වගන්තියේ තියෙනවා චෙක් පත් වලට. ඒකට තමයි මේ 74 පහ ගෙල්ලා තියෙන්නේ. දැන් අන්න ඒක අපිට චෙක්පත් සම්බන්ධයෙන් අපිට ඒ වැඩේ අවශ්‍ය නිසා චෙක්පත් කොටසේ චෙක්පත් වලට අදාළ වෙන කොටසේ ඒ දේ සඳහන් කරලා තියෙනවා. 74 6 හතර උපෝගන්තියට තේ බැංකුවරයෙකු විසින් ගෙවීම සඳහා චෙක්පත් ඉදිරිපත් කරන ලබන අවස්ථාවකදී 45 වෙනි වගන්තියේ විධිවිධාන අදාළ වෙන ලෙසින් සහ චෙක්පත ගනුදෙනු සිදු කරන ලබන දිනයක නිසි ස්ථානයේදී සාධාරණ වේලාවක ඉදිරිපත් කිරීම අවශ්‍ය ලෙසින් කියවා තේරුම් නොගත යුතුය. ඒ කියන්නේ මේ අවශ්‍ය ලෙසින් ඇත්තටම ඔක ඉංග්‍රීසි පරිවර්තනය කිව්වනම් තේරෙනවා මේක පොඩ්ඩක් ටිකක් කොම්ප්ලිකේටඩ් විදිහට මේ පනතේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සාධාරණ වේලාව කියන එකයි නිසි ස්ථානයේ කියන එකයි ඒවා අර විනිමය බිල්පතේ තියෙන ආකාරයටම අනුගමනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. මොකද Payment and Settlement Act එක එනකොට ඒකෙත් ඕක ওই කාරණේ දාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද දැන් ඉස්සර තිබුණානේ නිසි ස්ථානයේ කියලා කියන්නේ කොහෙද ඒ චෙක්පත අනකරන ලැබූ සාකාව. ඒ කියන්නේ සාකාව මෙන්න ගෙවන්න ඕනේ. දැන් ඔය ජෝකිම්සන් නඩුවේදී එහෙම ඇට්කින්ස් සාම්වරයා පැහැදිලිව කියලා තියෙනවා ඒක. ඒ සාකාවට ගිහිල්ලා ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක නිසි ඉදිරිපත් කිරීමක් විදිහට සැලකෙන්නේ. මෙතන කියන්නේ ඒ කියන ඒවා මේට අදාළ වෙන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. දැන් එහෙම නැහැ නේද ලංකාවේ ඕනම තැනකින් බැංකු සාකාවකින් අපිට චෙක් එක මාරු ගන්න පුළුවන් නේ පීපල්ස් බැංක් එකේ ඒවා නේද? ඉතින් අන්නේ නිසා උතන කියන්නේ 45 වෙනි වගන්තියේ තියෙන ඒවා මේ සීරියස්ලි මේවා ගණන් ගන්න එපා. චෙක් පස් සම්බන්ධයෙන් ඒවා ෆ්ලෙක්සිබල් කියලායි කියන්නේ. 74 මේ වගන්තියේ කාර්යය සඳහා ඉදිරිපත් කරන ලද චෙක්පතක අනුරූපය එහි ඉලෙක්ට්‍රොනික ගෙවීම් තොරතුරු එකක් හෝ කියලා එතෙන්ට එන්න ඕනේ. එකක් හෝ ඊට වැඩි ගණනක් වැරැස් සහගත වෙන අවස්ථාවකදී ඒ ඉදිරිපත් කිරීම ශූන්‍ය විය යුතුය. ඇත්තටම අර Payment and Settlement Act එකේ මේ ඔක්කොම දාලා තියෙනවා. ඒ ටික අපේ උන්න චෙක්පත් වලට අවශ්‍ය ඒවා ටික දැන් ඔන්න 74 වෙනි වගන්තියට ගෙනල්ලා තියෙනවා. 76 වෙනි වගන්තිය තියෙන්නේ රේඛනනේ. එතන සාමාන්‍ය රේඛනය විශේෂ රේඛනයයි සම්බන්ධව තියෙන්නේ. හැබැයි මේකේ මොනවාවත් වෙනසක් කරලා නැහැ. ඒ කියන්නේ 74 වෙනි වගන්තියට අලුත් වගන්තියක් ගේනවයි කියලා තියෙනවා. ඒකේ කරලා තියෙන්නේ වෙනත් භාෂා පරිවර්තන ප්‍රධාන ප්‍රඥප්තියේ 76 වගන්තියෙන් ඉවත් කරනු ලැබීමයි. වෙනත් කිසිදු වෙනසක් සිදු කරන නැත. සාමාන්‍ය රේඛනය කියලා කියන්නේ අර ගනුදෙනු කළ නැහැ වචන සහිතව රහිතව සමාන්තර තීර රේඛා දෙකක් බැංකු චෙක්පතේ මුහුණට එකතු කරන් පස්සේ ඒක සාමාන්‍ය රේඛනයක්සේ සැලකෙනවයි කියන එක. ඒක ඒ විදිහටම තියෙනවා. අර ඉංග්‍රීසි අනික් භාෂාවල පරිවර්තන අයින් කරලා තියෙනවා. 76 දෙකේ තියෙන විශේෂ රේඛනයේ නිර්වචනය. එතකොට විශේෂ රේඛනයේ නිර්වචනයේ භාෂා පරිවර්තන අයින් කරලා තියෙනවා. වෙනත් කිසිදු වෙනසක් සිදු කර නොමැත. වැඩේ ලේසියි අපිට. 77 වගන්තිය 77 එක ඒ වගන්තියේ 4 වෙනි උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට 5ක් දැක්වෙන වගන්තිය ආදේශ කිරීම. 77 කියන්නේ මේ රේඛනීය කිරීමට බලයලත් පුද්ගලයෝ නේ. 77 තියෙන ඒකයි.
බලයලත් පුද්ගලයෝ. ඒකෙත් කරලා තියෙන්නේ අර සංශෝධනයෙන් කරපු එක තමයි ඔව්. මතකද? 77 ඔව්. චෙක් පතක් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් හෝ රේඛනය කර ඇති විටක 10කට not negotiable ගනුදෙනු කළ නොහැකි හෝ දෙමළ පරිවර්තන යන වචන එකතු කළ හැකියි. එතකොට මේකෙන් කියනවා අර ගනුදෙනු කළ නොහැකි කියන එක එකතු කරන්න පුළුවන් කියන එක විතරයි. එතකොට දෙමළ සහ ඉංග්‍රීසි ඒ භාෂාවෙන් දාලා තියෙනවා. මෙම සංශෝධනයෙන් සිදු කර ඇත්තේ වෙනත් භාෂා පරිවර්තන ප්‍රධාන ප්‍රඥප්තිය 74 ගණන්තියෙන් ඉවත් කරනු ලැබීමයි. 77 වගන්තිය. රැස් කරන බැංකුව රැස් කරන බැංකුව රැස් කිරීමේ කාර්ය සඳහා තම රේඛනය චෙක්පත මුහුණතෙහි හෝ පිටුපස හෝ තැබීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන එක් කර ඇත. ඒක එකක් කරලා තියෙනවනේ 77 6. ඒ කියන්නේ රේඛනය චෙක්පතේ මුහුණතේ හෝ පිටුපස තියන්න පුළුවන් කියන එක 77 6න් ගෙල්ලා තියෙනවා. මොන්න දැන් තමයි ටිකක් ඔය මේ ඕගොල්ලන්ගේ මොලේ වෙහසන්ට තියෙන ටික ඉන්නේ. ඒවත් ගොඩක් නෑ පොඩ්ඩයි තියෙන්නේ. ප්‍රධාන ප්‍රඥප්තියේ 80 වෙනි වගන්තියේ මම දැන් හිමින් ඕගොල්ලන්ට ඒ කියන අරව ඉක්මනට මං ගියේ ඒවා බොහොම සරල ඒවා නිසා. ප්‍රධාන ප්‍රඥප්තියේ 80 වෙනි වගන්තිය 80 වෙනි වගන්තිය කියන එක මොකද්ද තියෙන්නේ? ඒකේ තියෙන්නේ චෙක්පත ගෙවන බැංකුකරුට සහ අනකරුට ඇති රැකවරණය සම්බන්ධවයි. දන්නවද ඒකේ තියෙන රැකවරණය මොකක්ද කියලා? 80 වෙනි වගන්තියේ රේඛිත චෙක්පතක් ගෙවන බැංකුකරුට තියෙන රැකවරණය කියලා අපි එහෙම ඉගෙනගෙන තියෙන්නේ නේද? සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් රේඛනය කරන ලැබූ චෙක්පතක් අන ලැබූ බැංකුකරු ඒ හොඳ ඉතින් සාමාන්‍ය කාර්ය පරිපාටියේ නිරත වෙමින් ගෙවීම් කරන ලද අවස්ථාවේදී නියම හිමිකරුවාට ගෙවන ලද අවස්ථාවේදී පත්වන තත්ත්වයට පත්වනවායි කියලායි 80 වගන්තියේ තියෙන්නේ. එතකොට මේ අනකරුට කියලා තියෙන්නේ මොකද්ද? අනකරුට කියන එක කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද අනකරුට කියන්නේ? අනකරුට 80 වෙනි වගන්තියේ තියෙන රැකවරණය මොකද්ද කියලා කියන්න පුළුවන්ද කාට හරි? ප්‍රශ්නයක් කියන හදනවා නම් හදන්න පුළුවන් එකක් තමයි 80 වෙනි වගන්තිය. 80 වෙනි වගන්තියෙන් කී දෙනෙකුට රැකවරණය හම්බ වෙනවද කියලා? 80 වෙනි වගන්තියේ අපි හිතන්නේ ගෙවන බැංකුවට විතරයි කියලා නෑ. අනකරුවටත් තියෙන රැකවරණය. රේඛිත චෙක්පතක් අන් ලැබූ බැංකුකරුවේ සාමාන්‍ය රේඛිත නම් බැංකුකරුවට විශේෂ රේඛිත නම් රේඛනය කරනු ලැබූ බැංකුකරුට හෝ බැංකුකරුවෙකු නොහුගේ රැස් කිරීමේ නියෝජිතයාට හොඳ ඉතින් නොසලකිලිමත්කමින් නොවි එයට ගෙවීම් කරන විට පිළිවෙලින් ගෙවීම් කරන බැංකුකරු සහ චෙක්පත ආදායක අතර පත්ව තිබේ නම් අනකරුද අන්න හංගලා තියෙන රැකවරණය. 80 වෙනි වගන්තියේ හංගලා තියෙනවා රැකවරණයක්. ඒක තමයි චෙක්පත ආදායක අතට පත්ව තිබේ නම් අනකරුද එහි නියම හිමිකරුට චෙක්පතේ ගෙවීම කරන ලැබූ අවස්ථාවකදී ලබන අයිතිවාසිකම් වලට හිමිකම් ලබන අතර එහි නියම හිමිකරුට චෙක්පතේ ගෙවීම කරන ලැබූ අවස්ථාවකදී පත්වන තත්වයටම පත්වේ. මේ 80 වෙනි වගන්තිය කියන එකේ රැකවරණ දෙකක් තියෙනවා ගෙවන බැංකුකරුවාට සහ අනකරුවාට. ඔය දෙන්නාට අනකරුවාට තියෙන රැකවරණය තමයි අනකරුවා චෙක් එක අස්වම් කළා ආදායක අතට දුන්නා නම් එතකොට නියම හිමිකරුවාට ගෙවන ලද අවස්ථාවේදී පත්වන තත්ත්වයට අනකරුවා පත් වෙනවා. බැංකුකරුවා නම් සාමාන්‍ය රේඛිත නම් බැංකුවකටත් විශේෂයෙන් රේඛිත නම් මේ විශේෂ රේඛනය කරන ලැබූ බැංකුවටත් අපි දන්නේ නැහැ කාට ගෙවනවද කියලා ඔක ක්‍රොස් කරපු චෙක් එකක්නේ. ඉතින් අපි ගෙවන්නේ බැංකුවට. කොහොමද ගෙවන්න ඕනේ? හොඳ හිතින් සහ නොසලකිලිමත්කමින් තොරව. එහෙම ගෙවුවෙන් පස්සේ නියම හිමිකරුවාට ගෙවන ලද අවස්ථාවේදී පත්වෙන තත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ කියන්නේ නියම හිමිකරුවාට පුළුවන්කමක් නැහැ
බැංකුවට එරෙහිව නඩු දාන්න ඔහෙලා ගෙවලා තියෙන්නේ නියම හිමිකමක් තියෙන පුද්ගලයෙකුට නෙවෙයි. ඒ හින්දා ඔයගොල්ලෝ ආයතන දැන් අපි 80 වෙනි වගන්තිය පිළිබඳව ආයතන ගැන වැඩි කතා කරන්නේ නැහනේ. කතා කරන්නේ නැහැ. මේ ඔය ප්‍රෝග්‍රෑම් එක මේ මම ඩොක්ටර් වික්‍රම වීරසෝඩි ගැන තෝක ඇහුවා. ඒතර මේ පොත්පත්වල කතා කරන්නේ නැත්තේ මොකද මේ 80 කියලා. එයාත් ඒකට හරියට උත්තරයක් දුන්නේ. ඒ වුණාට මේ අලුත්ම පොතක ඒක හොඳ පිළිගත් ලේඛන ලිව්ව පොතකත් එයත් මේ 80 වෙනි වගන්තිය ගැන කියලා දෙනවා. ඔව් ඒක මේ ආයතන කියන එක 80 වෙනි වගන්තියටත් අදාළ වෙනවා කියලා. ඒක සැකයක් නැහැ. 80 වෙනි වගන්තිය මේක කියනවනේ කෙලින්ම නියම හිමිකරුට. ඒ කියන්නේ ආයතා යෝජනය කියන එක සිදු වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. ගෙවන බැංකුකරුවාගෙන් සිද්ධ වෙන්න පුළුවන්, රැස් කරන බැංකුකරුවාගෙන් සිදු වෙන්න පුළුවන්. ඒතකොට චෙක් පොත රැස් කරලා තියෙන හිමිකමක් නොමැති පුද්ගලයෙකුට නම් එහෙනම් ආයතා යෝජනය එතෙන් සිද්ධ වෙනවා. චෙක් පොත ගෙවලා තියෙන්නේ හිමිකමක් නොමැති පුද්ගලයෙකුට නම් ඒකටත් ආයතා යෝජනය කියන එක තියෙනවා. එහෙනම් රේඛිත චෙක් පතක් ගෙවපු අවස්ථාවකදී 80 වෙනි වගන්තියේ රැකවරණය ලැබෙනවා. කොහොමද කියලා තියෙන්නේ? බැංකුව රේඛිතේට අනුකූලව. මොනවා ප්‍රශ්නයක් තියෙනවද? ෆා කියලා කියන FAR please mute. කරුණාකරලා mute කරගන්න. FAR FAR හරි. එතකොට එහෙනම් ඔය 80 වෙනි වගන්තිය මොනවා හරි තියෙනවනම් ප්‍රශ්නයක් යන්නේ. දැන් 80 වෙනි වගන්තියේ මොකද්ද කරලා තියෙන්නේ? 80 වෙනි වගන්තිය දෙකට පල්ලා තියෙනවා. 80 දෙකට පල්ලා 81 සහ 82 කියලා දෙකට කඩලා තියෙනවා. දෙකට කඩලා මේ 81ක එකේ මොනවද? අර 80 තිබුණ වගන්තිය පාක් කරනවා 81. එහෙනම් කිසි වෙනසක් නැහැ 81. ප්‍රධාන ප්‍රඥප්තියේ 80 වෙනි වගන්තියේ රැකවරණේ එලෙසම 81 වගන්තියේ ඇතුළත් කිරීමත් නව රැකවරණයක් 82 වගන්තියේ ඇතුළත් කිරීමක් සිදු කර ඇත. මේක දෙකට පළලා 80 වෙනි වගන්තිය කරලා තියෙන්නේ මොකද්ද? 81 කියන එකට දැම්මාද පරණ තියෙන 80. දාලා මේ 82 කියලා දැන් නව වගන්තියෙන් අලුත් රැකවරණයක් බැංකුවට ලැබිලා තියෙනවා. අපි සතුටු වෙන්න ඕන ඒක අපිට ලැබිලා තියෙන නව රැකවරණය. මොකද්ද මේ 82 ලැබිලා තියෙන නව රැකවරණය? ගෙවීම් කරන ලබන චෙක් පතෙහි පිටසනක් නොමැති විට සහ පිටසනේ අක්‍රමත් භාවයක් ඇති අවස්ථාවකදී ගෙවන බැංකුවට 81 වගන්තියෙන් ලැබෙන රැකවරණයට තවදුරටත් හිමිකම් කිව හැක. දැන් මේකනේ හේතුව. දැන් අපි පිටසන ගැන කතා කරනකොට මට මතකයි අපි පන්තිවල උගන්වන්නේ 60 වෙනි වගන්තියේ තියෙනවා 60 පළවෙනි වගන්තියේ තියෙනවානේ වංචනික සහ බලරහිත පිටසනකට තියෙන රැකවරණේ. එතන තියෙන්නේ මොකද්ද? forged unauthorized endorsements විතරයි. එතකොට අපි කියන එක තමයි no endorsement no protection. endorsement එක නැති අවස්ථාවකදී protection නැහැ. ඒ වගේමයි irregular endorsement එකක් තියෙනවා නම් එවැනි අවස්ථාවකදී 60 පළවෙනි උපෝගන්තියේ රැකවරණයක් නැහැ. මොකද එතන තියෙන්නේ වංචනිකව බලරහිත පිටසන් වලට විතරයි. එතකොට 80 වෙනි වගන්තියෙත් දැන් රේඛිත චෙක් පත බැංකුව ගෙවනකොට හොඳ හිතින් සහ නොසලකලිමත්කමින් ගෙවන්න ඕනේ. ඒ වගේ වෙලාවකදී එන්ඩෝස්මන්ට් එකක් නැතුව ගෙවලා තියෙනවා නම් එන්ඩෝස්මන්ට් එක ඉරිගුවල නම් එතකොට එවැනි අවස්ථාවකදී බැංකුවට රැකවරණයක් තිබුණේ නැහැ. ඒක සැලකෙනවා බැංකුකරුවාගේ නොසැලකිල්ලක් ලෙස. ඒ අනුව අර 80 වෙනි වගන්තියේ තියෙන රැකවරණේ ලැබෙන්නේ නැහැ. දැන් අලුත් තත්ත්වය තමයි 80 දෙවෙනි උපෝගන්තියෙන් රැකවරණයක් දීලා තියෙනවා පිටසනක් නොමැතිව ගෙවුව අවස්ථාවේ. ඇත්තටම මේවා ඔය එංගලන්තයෙන් කොපි කරපුවා තමයි. දැන් ඇත්තටම එංගලන්තයේ චෙක්පත් පනත පැනවීම සමගම එන්ඩෝස්මන්ට්ස් ගැන දැන් බලන්නේ නැහැ එංගලන්තේ බැංකුකරුවෝ. දැන් ඒක
මෙතනක් තියෙනවා ඒ වගේම 82 වෙනි වගන්තියත් ඔය වැඩේම කරලා තියෙනවා. එතකොට 82 වෙනි වගන්තියෙන් කරලා තියෙන්නේ අපිට අලුත් රැකවරණයක් ලබා දීලා තියෙනවා පිටසනක් නොමැති විට සහ පිටසනේ අක්‍රමත් භාවයක් ඇති අවස්ථාවකදී. මම මේකේ වගන්තියකුත් දාලා තියෙනවා වංචනික බල රහිත පිටසන් සම්බන්ධ තවමත් අදාළ වන්නේ ප්‍රධාන ප්‍රඥප්තියේ ඇති 60 පළවෙනි වගන්තියයි කියලා තියෙනවා. එතකොට ඒක වංචනිකව බල රහිත පිටසනක් තියෙනවා නම් 60 වෙනි වගන්තියේදී ඒ තියෙන ප්‍රතිපාදනය 80ත් අදාළ වෙනවා. ප්‍රධාන ප්‍රඥප්තියේ 81 වෙනි වගන්තියේද අන්න ආපහු දෙකට පල්ලා තියෙනවා ඒක. 81 වෙනි වගන්තියේ දෙකට පල්ලා 81 එකට දාලා තියෙනවා අර පරණ වගන්තිය එතන පාක් කරලා තියෙනවා. 81 දෙකෙන් ඊට පස්සේ අලුත් දෙයක් කරලා තියෙනවා. මොකක්ද 81 දෙක මේ ප්‍රධාන ප්‍රඥප්තියේ 81 වෙනි වගන්තියේ පැවති ප්‍රතිපාදනයේ එලෙසම ගනුදෙනු කළ නොහැකි යන පදයේ එක් භාෂාවකින් පමණක් ඇතුළත් කරමින් අර භාෂා ප්‍රශ්නය යලි 81 එකෙහි ඇතුළත් කරනු ලැබ ඇත. එතකොට හින්දා 81 එක ගැන අපිට වොරු වෙන්න දෙයක් නැහැ. 81 වගන්තියේ තියෙන්නේ ගනුදෙනු කළ නොහැක කියන රේඛනයේ තියෙන ප්‍රතිඵලයේ කතා කරලා තියෙන චෙක් පතක් යම් පුද්ගලයෙක් ගනුදෙනු කළ නොහැක රේඛනයක් සහිත චෙක් පතක් ලබා ගත් අවස්ථාවේදී ඔහුට පවරන්නාට ඇති අයිතියට වඩා හොඳ අයිතියක් ලබා ගැනීමට හෝ පවරා දීමට හැකියාවක් නැහැ. ඒක ව්‍යවස්ථාපිතවම රේඛනය හඳුන්වලා තියෙනවා. ඒ වගේම ඒකේ නෛතික ප්‍රතිඵලයේ ව්‍යවස්ථාවෙම දක්වලා තියෙනවා. ඒක 81 එක වගන්තියේ ඒ ආකාරයටම දාලා තියෙනවා. 81 දෙකෙන් මොකද්ද කරලා තියෙන්නේ? ආදායක ගෙනුමට පමණි යන්නට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දීම. මෙතන මේගොල්ලෝ ප්‍රවේශම් වෙලා තියෙනවා ආදායකයාගේ ගෙනුමට පමණයි කියන රේඛනයක් කියලා සඳහන් කරන්නේ නැහැ. ආදායකයා ගෙනුමට පමණයි කියන එක ඉන්ස්ට්‍රක්ෂන් නෑ. ඒකක් නේද? ඒක උපදේශයක් විතරයි. ඒක රේඛනයක් විදිහට මේ වගන්තිය කොහෙවත් සඳහන් කරලා නැහැ. අපි අංක කියවන්නේ අංක 81 වගන්තිය මගින් ව්‍යවස්ථාපිත පිළිගැනීම ලබා දී ඇත. චෙක් පතක් එහි මුහුණතෙහි පමණි යන වචනය සහිත හෝ රහිතව. පමණි කියලා ඔන්ලි කියන වචනේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ආදායකයාගේ ගෙනුමට මම ඒ ටික මේ වගන්තියේ තියෙන එක ඒ විදිහට මේක ඇතුළත් කරා ආදායකයා ගෙනුමට හෝ ආදායකයාගේ account ওই විදිහටමයි දාලා තියෙන්නේ. යන වචන සහිතව රේඛනය කරන ලද හෝ රේඛනය නොකරන ලද අවස්ථාවකදී රේඛනය කරලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ චෙක්පත පවරනු ලැබිය නොහැකි විය යුතු අතර non transferable. ඒ චෙක්පත පවරන්න බෑ. ඔක මෙතෙක් කොහෙවත් සඳහන් වෙච්ච කාරණා නෙමෙයි. පනතේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. මොකද ආදායකයෙක් ගිනුමට නැති නිසා. ඒතර මොකද 8 වගන්තියේ තියෙනවානේ පැවරීම තහනම් කරලා තියෙනවා නම් එවැනි අවස්ථාවකදී චෙක් පතක් පවරන්න බෑ. නැත්නම් අනික් ඒවා ඔක්කොම ගනුදෙනු කරන්න පුළුවන් කියලා. එතකොට මෙන්න non transferable. දැන් මේ චෙක් පතක් මෙවැනි වචන තියෙනවා නම් ආදායකයාගේ ගිණුමට ආදායකයාගේ account එකට ආදායකගේ ගිණුමට. එතකොට එහෙම තියෙනකොට ඒක non transferable check එකක් බවට මේ 81 දෙක වගන්තියෙන් පරිවර්තනයක් කරලා තියෙනවා. මෙතෙක් ඒට ලැබී තිබුණේ බැංකු පරිචය මගින් ලැබුණු පිළිගැනීමක් පමණි. එසේම නම් වගන්තිය මගින් එවැනි චෙක් පතක් පැවරිය නොහැකි චෙක් පතක් බවට අලුතෙන් හඳුන්වා දී ඇත. ඒක non transferable check එකක් විදිහට හඳුන්වලා තියෙනවා. 8 වෙනි වගන්තියේ ওই කතාව තියෙනවා ඒ non transferable ගැන. බරපතල සංශෝධනය කර ඇත්තේ 82 වෙනි වගන්තියේ. 82 වෙනි වගන්තිය ඔයගොල්ලෝ දන්නවා මේ ඒක රැස් කරන බැංකුකරුට තියෙන රැකවරණේ තියෙන්නේ. රැස් කරන බැංකුකරුට තියෙන රැකවරණේ 82 වෙනි වගන්තියේ
තියෙන්නේ. එතකොට ඒ වගන්තියේ තමයි මේ නැටුම් සියල්ලම තියෙන්නේ. එතකොට පළවෙනියෙන් අපි මතක් කරගන්න ඕනේ 82 වෙනි වගන්තියේ මොනවද තියෙන්නේ කියලා. 82 වෙනි වගන්තියේ අර දැන් 80 81 දෙකට පැලුවානේ. දැන් ඔන්න 82ට ඇවිල්ලා තියෙනවා. 82 ඒක දැන්ටමත් දෙකට පල්ලා තියෙන එකක්. 82 වෙනි වගන්තිය 82 1 සහ 82 2 කියලා තියෙනවා. මේ 82 2 ගේන්න ඕන උනේ ලන්ස්ටන් එරෙහිව ගෝඩන් නඩුවේදී කැපිටල් ඇන්ඩ් කවුන්ටිස් බැංක් එරෙහිව ගෝඩන් කියන නඩුවේ තීන්දුව නිසා තමයි ගේන්න උනේ මේ 82 2 වගන්තිය. 82 2 වගන්තිය ඇයි ගෙනාවේ? මෙන්න මේ කැපිටල් ඇන්ඩ් කවුන්ටිස් බැංක් එරෙහිව ගෝඩන් නඩුවේ තීන්දුවක් දුන්නා. කිව්වා කිසියම් අවස්ථාවකදී ගනුදෙනුකරුවෙක් චෙක් පතක් තැන්පත් කරන් පස්සේ ඒ චෙක් පත උපලබ්ධ වෙන්න ඉස්සෙල්ලා මුදල් ගෙවලා තියෙනවා නම් ඊට පස්සේ චෙක් පත බැංකුව රැස් කරන්නේ බැංකුව වෙනුවෙන් නෙවෙයි ගනුදෙනුකරුවා වෙනුවෙන් නෙවෙයි බැංකුව වෙනුවෙන් කිව්වනේ. මොකද 82 වෙනි වගන්තියේ කියනවා සාමාන්‍යයෙන් විශේෂයෙන් තමා වෙත රේඛනය කරනු ලැබූ චෙක් පතක් රැස් කරන බැංකුකරු ඒ හොඳ හිතින් නොසැලකිලිමත්කමින් තොරව සිය ගනුදෙනුකරුවෙක් වෙනුවෙන් රැස් කරන අවස්ථාවේදී ඒ රැස් කරන චෙක් පත පිළිබඳව සිය ගනුදෙනුකරුට ඇත්තේ දෝෂාගත හිමිකමක් හෝ කිසිම හිමිකමක් නොමැති වීමේ හේතුවෙන් රැස් කරන බැංකුකරු නියම හිමිකරුවා වෙත කිසිම බැඳීමක් ඇති කර නොගනී කියලා. ඒ කියන්නේ ආයත ආයෝජන සම්බන්ධව බැංකුවට රැකවරණය ලැබෙනවයි කියන එකයි කියන්නේ. එහෙම රැකවරණය ලැබෙන්නට නම් ඒ චෙක් පත ගනුදෙනුකරුවා වෙනුවෙන් රැස් කරලා තියෙන්න ඕනේ. දැන් මේ කැපිටල් කවුන්ටිස් බැංක් එරෙහිව ගෝඩන් නඩුවේදී විනිශ්චයකාරවරයා ප්‍රශ්න කරනවා මේ චෙක් පත උපලබ්ධ වෙන්න ඉස්සෙල්ලා චෙක් පතේ සල්ලි කස්ටමර්ට ගෙවලා තියෙනවා නම් එහෙනම් බැංකුව චෙක් පත රැස් කරන්නේ ගනුදෙනුකරුවා වෙනුවෙන් නෙවෙයි. බැංකුව චෙක් පත රැස් කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් එහෙනම් කොහොමද 82 වෙනි වගන්තිය රැකවරණය ලැබෙන්නේ? මේ පැත්ත පලාතෙන්න එපා. ආයත ආයෝජන සම්බන්ධව වංචනික පුද්ගලයෙකුට ගෙවලා තියෙනවා නම් ඕගොල්ලන්ට 82 වෙනි වගන්තිය රැකවරණය ලැබෙන්නේ නැහැ කියලා තීන්දුව කළා. මේ නඩුවේ විනිසුරුතුමා තව තීන්දුවක් දුන්නා. ඒ තව කාරණයක් මේකෙදි කිව්වා. ගෝඩන් නඩු තීන්දුව ඒක නිසා ඓතිහාසිකයි. එංගලන්තයේ විනිමය බිල්පත් ආච්ඡාපන සංශෝධනය කරා ඒ හේතුව නිසා. එතුමා තව කාරණයක් කිව්වා චෙක් පත රැස් කරන අවස්ථාවේදී රේඛනය කරලා නැත්තම් ඒ කියන්නේ 82 වෙනි වගන්තිය කියන්නේ සාමාන්‍ය නෝ තමා නමින් විශේෂයෙන් රේඛනය කරන ලබ්ධ චෙක් පතක් රැස් කරන බැංකුකරුවෙකු චෙක් පත රැස් කරන්න ඕනේ එක්කෝ සාමාන්‍යයෙන් නෝ විශේෂයෙන් රේඛනය කරපු චෙක් පතක්. ඒ කියන්නේ රේඛනය නොකළ චෙක් පතක් බැංකුවේ ගෙල්ලා තැන්පත් කරලා ඒක රැස් කරොත් එයා කිව්වා ඒකේ කොහෙද රැකවරණ තියෙන්නේ? රැස් කරනකොට චෙක් පත රේඛනය කරලා තියෙන්න ඕනේ. තමා නමින් රේඛනය කරගන්නකොට රැස් කිරීමේ කාර්යභාරය පටන් අරන් ඉවරයි. එතකොට අපි දැන් චෙක් පතක් අපිට හම් වෙනකොට අපි රේඛනය කරගන්නවානේ. ඒ රේඛනය කරනවායි කියලා කියන්නේ අපේ රැස් කිරීමේ කාර්ය පරිපාටියේ පළවෙනි පියවර තමයි අපි තියන්නේ චෙක් එක ක්‍රොස් කරගන්නවා. එතකොට රැස් කිරීමේ කාර්යභාරය පටන් අරන් ඉවරයි. එහෙනම් රැස් කරනකොට චෙක් පත ක්‍රොස් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් රැකවරණේ නැහැ. ඒ නිසා ගෝඩන් නඩු තීන්දුව ගැන සඳහන් කරන සමහර ගත්කොත්වරු කියනවා මේ බැංකුකරුවන්ගේ සාමාන්‍ය පරිචයට පටහැනිව දුන්න තීන්දුවක් නිසා මේක බැංකුකරුවන් අතර ත්‍රාසය සහ බිහිතිය දනවන සිද්ධියක් වුණායි කියලා කැපිටල් ඇන්ඩ් කවුන්ටිස් බැංකුවේ ගෝඩන් නඩු තීන්දුව. ඇත්ත තමයි වැඩේ නේද? ඉතින් ඒකේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? එංගලන්තයේ විනිමය බිල්පත් ආච්ඡාපන සංශෝධනය කරා. සංශෝධනය කරලා 82 2 කියලා වගන්තියක් එල්ලුවා එතන. මොකක්ද 82 වෙනි වගන්තිය 82 2 කියලා තියෙන්නේ?
චෙක්පතේ ගෙවීම ලැබීමට පෙර ආතුව චෙක්පතේ ගණනින් ගනුදෙනු කරුගේ ගිණුම බැර කිරීම නොතකා මෙම වගන්තියේ අර්ථය ඇතුළත බැංකුකරුවෙක් ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් රේඛිත චෙක්පතක ගෙවීම ලබා ගනී. අන්න ගෝඩන් අඩුවේ තීන්දුව නිෂේධනය කිරීම සඳහා 82 දෙවැනි වගන්තියට ගෙනාවා. කිසියම් අවස්ථාවකදී ගනුදෙනුකරුට එම චෙක්පතේ මේ චෙක්පත උපලබ්ධි වෙන්න පෙර ගනුදෙනුකරුවාට ඒකේ සල්ලි ගෙවලා තිබුණත් මේ 82 වෙනි වගන්තියේ අවශ්‍යතාවයන් සඳහා සලකනවා ඒක තවදුරටත් චෙක්පත රැස් කරන්නේ ගනුදෙනුකරුවෙක් වෙනුවෙන් කියලා. මම මේ අනවශ්‍ය කාරණා නෙවෙයි ඔයගොල්ලන්ට කිව්වේ මේ කාරණේ හරියට දැනගෙන තමයි මේ 82 වෙනි වගන්තියේ නැටුමට සම්බන්ධ වෙන්න ඕනේ. ඒකේ හරිම මේ අඩවුවක් නටලා තියෙන්නේ ඇත්තටම. ඒකෙන්ද ඒකේ තේරුම් ගන්නට මෙන්න මේ දෙක දැන් තියෙනවා. එකක් ආයතායෝජනයේ තියෙන රැකවරණය 82 එකේ තියෙනවා 82 දෙකේ තියෙනවා අර රියලයිස් වෙන්න ඉස්සෙල්ලා සල්ලි ගෙවලා තිබුණත් අපේ මනසේ වෙච්ච සල්ලි එවැනි අවස්ථාවකදී චෙක්පත රැස් කරන්නේ බැංකුකරුවා වෙනුවෙන් කියන தත්ත්වය දැනට තියාගෙන තමයි අපි මේ සංශෝධනයට යන්නේ. ප්‍රධාන ප්‍රඥප්තිය 82 එක වගන්තියේ කිසිදු සංශෝධනයක් නොකර 82 එක අවගන්තිය ලෙස අංකණය කිරීමත්. ඒක පහක් කර 82 එක කියලා. ඊට පස්සේ 82 එක ආවගන්තිය අලුතෙන් නව උපවගන්තියක් ලෙස හඳුන්වා දීමක් කර ඇත. එතකොට 82 එක අවගන්තිය 82 එක ආවගන්තිය කියලා දැන් 82 එක වගන්තිය කෑලි දෙකට කැපුවා. අර විදිහටම දෙකට පැලුවේ කේතන කරා. 82 එක උපෝගන්තිය. මොකද අයන්න දැන් අපි දන්නවනේ අර පරණ එක එතන පාක් කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ 82 එක ආ. 82 එක උපෝගන්තියෙන් රැස් කරන බැංකුකරුටද අලුත් නෛතික රැකවරණයක් ලබා දීමට කටයුතු කර ඇත. අලුතින් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා. බැංකුකරුවෙකු චෙක්පතේ පිටසනක් නොමැතිවීම හෝ පිටසනෙහි අක්‍රමවත් භාවයක් තිබීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට අපොහොසත් වීමේ හේතුව නිසාම පමණක් අචේදයේ සඳහන් කාර්ය සඳහා අචේදයේ කියලා කියන්නේ දැන් අපි කිව්වේ අර 82 එකේ කියන එකේ තමයි අර පරණ 82 එක තියෙන්නේ. අන්න ඒකේ සඳහන් කාර්ය සඳහා නොසැලකිලිමත්කමක් ලෙස ක්‍රියා කර ඇති ලෙසට සලකනු නොලැබිය යුතුය. එහෙනම් අර එංගලන්තයේ පිටසොන සම්බන්ධයෙන් බැංකුකරුවන්ට තියෙන රැකවරණ එහෙම්මම අපිටත් තියෙනවා රැස් කිරීම සඳහා. ඒ කියන්නේ චෙක්පත් රැස් කරනකොට ඔයගොල්ලන්ට පිටසනක් නොමැතිවීම හෝ පිටසනේ අක්‍රමවත් භාවයක් තියෙනවා නම් ඒක සම්බන්ධව නොසැලකිලිමත්කම ඒ කියන්නේ හොඳ හිතින් නොසැලකිලිමත් කරමින් තරව සිය ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් නේද? නොසැලකිලිමත්නේ අර පිටසන නැතුව රැස් කරා නම් පිටසන අක්‍රමවත් අවස්ථාවකදී රැස් කරා නම් ඒක නොසැලකිලිමත්කමක්. අන්නේ නොසැලකිල්ලෙන් අපිට බේරෙන්න දීලා තියෙනවා 82 එක ආයක. එතකොට 82 එක තියෙනවා 82 එක එක තියෙනවා. එතකොට ඔන්න අපිට අලුත් ප්‍රොටෙක්ෂන් එකකුත් රැස් කරන බැංකුකරුවාට ආවා. එතකොට වැදගත් 82 දෙක වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තිය ඇතුළත් ආකාරයටම තවදුරටත් ඇතුළත් වේ. මං කියනවා අමතක කරන්න එපා. අර 82 දෙක තියෙන්නේ අර ගෝඩන් නඩුකාරයාට ඕන විදිහට අපි ගෙනාපු තියෙන මේ ඇමෙන්ඩ්මන්ට් එක ඒකේ ආකාරයෙන් තියෙනවා. 82 දෙක තියෙනවා. ඒතර 82 එක අයන්න තියෙනවා 82 ආයන්න තියෙනවා ඊට අමතරව 82 දෙකක් තියෙනවා. හරිනේ. ඔන්න ඊට පස්සේ ප්‍රධාන ප්‍රඥප්තිය 82 වෙනි වගන්තියට පසුව දැන් අර ටික එහෙම තියෙද්දී මෙන්න දැන් ගෙනල්ලා තියෙනවා 82 වගන්තියට පස්සේ 82 A B C D E F මම මේ කැපිටල් A B C D කියලා එහෙම දාලා තියෙන්නේ
ඉංග්‍රීසි පනතේ ওই විදිහට තමයි තියෙන්නේ. ඕක ඉංග්‍රීසි පනතේ තියෙන විදිහට දාගත්තේ නැත්තම් මේක බේරා ගන්නට ලේසි වෙන්නේ නැහැ. මොකද ඔතෙන්ටත් අයන්නේ යන්නේ. මේ අයනු ආයන යනකොට එතකොට අතට මුලිනුත් අයනු ආයන තියෙනවා. දැන් මෙතන අයනු ආයන තියෙනවා. දැන් ඒකේ ඊට පස්සෙත් එන්න පුළුවන් අයනු ආයනු. එතකොට මේක මහා කරදරයක් වෙනවා. එතකොට හැබැයි ඉංග්‍රීසි පරිවර්තනයේ මේ කැපිටල් ABCDF කියලා දාලා තියෙනවා. ඒක අපි ඒ විදිහටම දාගත්තන් පස්සේ අපිට මේ වැඩේ හරිය ලේසි කරගන්න පුළුවන්. දැන් ඔන්න අර ටික අපි අමතක කරනවා. 82 දැන් මේව අලුතෙන් වගන්ති. 82 A වගන්ති, 82 B වගන්ති, 82 C D E F. නව වශයෙන් නව වගන්ති 6ක් හඳුන්වලා දීලා තියෙනවා 82ට. පොසොන් දවසේනේ අපි අහගෙන ඉන්නේ නේද? ඉතින් මේවා හිත බොහෝම සංසුන් කරගෙන අහගෙන ඉන්න ඕන. 82 ඒ වගන්ති ඒ උපවගන්ති තුනක් ඇතුළත් කරා. තොන්න ආපහු ඒක තුනට පල්ලා තියෙනවා. 82 ඒක තුනට පල්ලා තියෙනවා. 82 ඒ 1 82 2 82 3. මං කියලා තියෙනවා මේවා චෙක්පත් අගරවීම සම්බන්ධයෙන් දණ්ඩන පැනවීමක් කරලා තියෙනවා 82A1 එකෙන්. 82 තියෙනවා යටතේ නඩුකරයක් පැවරීමට සපුරාලිය යුතු අවශ්‍යතා. අර දණ්ඩන පනවනවා නම් නඩු දාන්න ඕනේ නේද? නඩු දැමීම තියෙනවා උතන. 82 තියෙන ප්‍රිසම්ප්ෂන් එකක්. පූර්ව නිගමනයක්. හරි. දැන් අපි ওই 82 ඒකයි අපි දැන් ඔන්න බලන්නේ මෙතෙන්දී 82A1 82A තියෙන කෑලි තුන තමයි අපි බලන්නේ. මේක ටිකක් විස්තර සහිතව මම දාලා තියෙනවා මොකද මේකේ තියෙන කරුණු වලට වැදගත් නිසා. 82A1 චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් දණ්ඩන පැනවීම. මොනවා හරි ඔයගොල්ලන්ගේ ඔය ක්විස් එකේදී මේ ප්‍රශ්න අහයි. අනිවාර්යයෙන්ම ඉතින් අලුතෙන්ම ඇවිල්ලා ඒ තියෙන ඒවානේ. දෙවන උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව ඒ දෙවන උපවගන්තියේ විධිවිධාන කියලා කියන්නේ තාම අපි දෙවන උපවගන්තියේ විධිවිධාන වලට ගියේ නැහැ. දෙවන උපවගන්තියේ තියෙන මේ මෙතන තියෙන විධිවිධානය ඒ සබ්ජෙක්ට් මේ සෙක්ෂන් 2 කියලා තියෙන්නේ එතන. ඒ කියන්නේ ඉස්සරහට අපි ඒක ඉගෙන ගන්නවා. දෙවන උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව ගනුදෙනුකරුවෙකු තමා විසින් බැංකුවක පවත්වාගෙන යන ගිණුමකින් යම් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන්ම හොයින් කොටසක් නිදහස් කිරීම සඳහා. ඒ කියන්නේ චෙක්පත නිකුත් කරන කාර්යය තමයි මේ කියන්නේ. මොන කාර්යයකටද චෙක්පත නිකුත් කරන්නේ? මොනවා හරි ගෙවන්න තියෙන දේක් ගෙවන්නනේ. ඒ කියන්නේ මේ නිකන් දුන්න එකක් මේ තෑග්ගකට දුන්න එකක් නෙවෙයි මොනවා හරි ඒ කියන්නේ ඒ වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ තෑගි වලට දීපු චෙක් රිටර්න් වෙනවට ඒව ප්‍රශ්නයක් නෑ අපිට. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපිට ප්‍රශ්නේ කියන්නේ ඒක නීති සම්පාදකයන්ට ප්‍රශ්නේ වෙන්නේ මේ Tamanට අයිති වෙන දෙයක් තියෙන දේ. ජයතිස්ස විනාඩිය. ජයතිස්ස. ඔව්. මේ ඔතන අර එක පාටිසිපන්ට් කෙනෙක්ගේ මයික් එකක් ඔන් වෙලා ඩිස්ටර්බන්ස් එකක් එනවා. මට හොස්ට් එක මාරු කරන්න පුළුවන්ද නැත්නම් සර්ට එයා මියුට් කරන්න පුළුවන්ද? එයාට දැන් මියුට් කරන්න කියලා කීප සැරයක් කිව්වා මියුට් කරන්නෙත් නෑ අනිත් අයටත් ඔක්කොම ඩිස්ටර්බ් වෙනවා. දැන් මියුට් කරගෙන. හරි සර් කරගෙන යන්න. සෝරි. හරි. දැන් 82A1 චෙක්පත් අගරවීම සම්බන්ධ දණ්ඩන පැනවීම. එතකොට මේකෙදි කතා කරන්නේ දෙවන උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව ගනුදෙනුකරුවෙකු තමා විසින් බැංකුවක පවත්වාගෙන යන ලබන ගිණුමකින් යම් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් නිදහස් කිරීම. ඒ කියන්නේ ගෙවිය යුතු යම් මුදලක් නිදහස් කිරීම සඳහා වෙනත් තැනැත්තෙකුට ඒ ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා අණ කරන ලද යම් චෙක්පතක්. එයාට හිමි වෙන්න තියෙන දෙයක් ගෙවලා තියෙනවා ඒ චෙක්පතක්. ගරුත්වය සඳහා චෙක්පතට ගෙවීම් කිරීමට එම ගිණුමේ බැරට පැවතින මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම. එතකොට මේ වගන්තිය යටතේ දැන් ඔන්න කාරණා කීපයක් කියනවා. එකක් තමයි ගිණුමේ තියෙන සල්ලි මදි ඒක චෙක්පත ගෙවන්න.
දෙවෙනි කාරණේ කියනවා චෙක්පතේ මුදල බැංකුව සමග ඇති කරගෙන තියෙන ගිවිසුමක් අනුව එම ගිවිසුමෙන් ගෙවීම සඳහා සැලසුම් කරන ලද මුදල් ප්‍රමාණය ඉක්මවා තිබීම. එතකොට ඕවර්ඩ්‍රාෆ්ට් එකක් තියෙනවා, විධිවිධානයක් යොදාන තියෙනවා, ඒක එක්සීඩ් කරලා තියෙනවා. එක්ක account එකේ සල්ලි නැහැ, එක්ක OD එක එක්සීඩ් වෙලා තියෙනවා. අනකරු විසින් වසා දැමූ ගිණුමකින් චෙක්පත් නිකුත් කර තිබීම. account එක වහපු මේ account එකකින් චෙක්පත නිකුත් කරලා තියෙනවා. එහෙමත් නැත්නම් තුන්වන උපවගන්තිය ප්‍රකාරව දැන් අපිට ඉස්සරහට ගිහිල්ලා ඒවා ඉගෙන ගන්න තියෙන්නේ මොනවද මේ කියලා. තුන්වන උපවගන්තිය ප්‍රකාරව යම් නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ඒ රීසනබල් හේතුවක් නැහැ එයාට මෙතන කියන්නේ මේ ලීගලි මේ මොකක්ද පිළිගන්න හේතුවක් නොමැතිව අනකරු විසින් නිකුත් කරන ලද චෙක්පතක් ඔහු විසින් ප්‍රතිනියෝග කරලා තියෙනවා. ඒක ස්ටොප් පේමන්ට් කරලා තියෙනවා. නීත්‍යානුකූල හේතුවක් නැතුව. නීත්‍යානුකූල හේතුවක් තියෙනවා නම් ස්ටොප් කරන්න පුළුවන්. හේතුවෙන් බැංකුව මගින් නොගෙවා ආපසු එවන ලබන අවස්ථාවකදී ඒ තැනැත්තා වරදක් සිදු කර ඇති ලෙසට සලකනු ලැබිය යුතු අතර මේ පනත්වල වරදක් කියලා කිව්වොත් ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේක අපරාධ වරදක්. වරදක් කියන එක ඔෆෙන්ස් කියලා කියන්නේ ඒක මේ අපරාධ වරදක් තමයි දක්වන්නේ. සිවිල් වරදක් නෙවෙයි. වරදක් කරනු සිදු කර ඇති ලෙසට සලකනු ලැබිය යුතු අතර වරද කරනු ලැබූ විට චෙක්පතේ සඳහන් මුදල් ප්‍රමාණයට සමාන දඩයකට රුපියල් 50000ක චෙක් එකක් නම් දඩේ රුපියල් 50000යි. ලක්ෂ 50යි නම් දඩේ ලක්ෂ 50යි. හෝ වසර දෙකක් නොඉක්මවන කාලයට ඒ කියන්නේ දඬුවම් දෙකයි චෙක්පතේ සඳහන් මුදල් ප්‍රමාණයට සමාන දඩයකට හෝ වසර දෙකක් නොඉක්මවන කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට. ඒ කියන්නේ බරපතල වැඩ ඇතුව හෝ බරපතල වැඩ නැතුව. දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරන ආකාර දෙකයිනේ තියෙන්නේ. දෙකෙන් එක් ආකාරයකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් දෙකටම හොය යටත් විය යුතුය. ඒ කියන්නේ විනිමය බිල්පත් ආච්ඡාපනයෙන් චෙක්පතක් අගරු වෙච්ච අවස්ථාවකදී ඒක නඩු දාන්න පුළුවන් සාපරාධී වරදක්. දැන් අපි දන්නවනේ සිවිල් නඩුවක නම් අලාභයක් අය කරලා දෙන එක තමයි උසාවියේ කරන්නේ. සාපරාධී වරදකදී ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් කියලා කියන්නේ සමාජ විරෝධී ක්‍රියාවක්. සමාජයට එරෙහිව කරන වරදකට තමයි ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් කියලා කියන්නේ. ඒක නිසානේ ක්‍රිමිනල් ඔෆෙන්ස් එකට නඩු දාන්නේ නීතිපතිවරයා. ඒ මොකද ආණ්ඩුවට විරුද්ධව කරපු වැරද්දක් ඒක. සමාජයට එරෙහිව කරපු වැරද්දක්. ඒකට තියෙන්නේ දඬුවම්. ඒ නිසා තමයි මෙතන දඩයක් තියෙන්නේ. දඩයක් ගන්නවා. ඒතකොට ඒවා ඒකාබද්ධ මුදලට ආණ්ඩුවට යන්නේ සල්ලි වසර දෙකක් නොඉක්මන කාලයකට සිරගත කරනවා. ඒ කාලේට නම් කන්න දෙන්න වෙනවා. ඉතින් ඒක වීදම දරනවා. එතකොට ඔන්නෝක තමයි මෙතන තියෙන්නේ. මෙතනින් මොනවා හරි ඔයගොල්ලන්ට අහන්න දෙයක් එහෙම තියනවාද? මම දැන් ඔච්චර කතා කරන්නේ දෙක. මේ ටික බලමුකෝ තව ටිකක් යන්න තියෙනවා. ඒක කරන්න ඉස්සෙල්ලා මොනවා හරි තියනවද ඔයගොල්ලන්ට අහන්න දෙයක් කියමු. මොනවා අහන්න දෙයක් නැහැ නේද? නැද්ද අහන්න දෙයක්? මේ දක්වා කතා කරපු ඒවා මොනවා හරි අහන්න එහෙම තියෙනවද? කවුරුත් කතා බහ කරන්නේත් නැහැ නේද? 82 ඒක අර වරදවල් හතර කෙටියෙන් පොඩ්ඩක් ඒ කියන්නේ මේ සංක්ෂිප්තව කිව්වොත් එහෙම ඔය ලියා ගන්න. මොකද්ද වරදවල් හතරද? ඔව් සර්. වරදවල් හතර කියන්නේ අර මේ හරි. ඒ කියන්නේ ගිණුමේ සල්ලි නැති එක ඕවර්ඩ්‍රාෆ්ට් එක එක්සිට් කරලා තියෙන එක එතකොට ඉන්න
ඔයගොල්ලන්ට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි මම ඔකේ වගන්තියෙම තියෙන ටික ඔක්කොම දැම්මේ. මොකද්ද පොලේ උනේ? account එකේ තියෙන සල්ලි මදි. එතකොට අනික මේ OD එක එක්සීඩ් වෙලා තියෙනවා. එතකොට වහපු account එකකින් check එකක් දීලා තියෙනවා. එතකොට ඊළඟ එක තමයි මේ ස්ටොප් කරලා තියෙනවා. එච්චරයි. ඒ කාරණා අතර. මම ඔය ඇහුවේ ඔයගලන්ට වෙන මොනවා හරි ඔකෙන් මතක් වෙනවද කියලා බලන්න ඇහුවේ. මොනවත් කාටවත් මතක් වෙන්නේ නැද්ද? හ්ම්? ඔය කිනකොට මොනව මතක් වෙන්නද නේද චෙක් කරුවේ නේද? ඔය 1990 අංක 2 පනතෙත් අපි ඔය වගේ දෙයක් කතා කරනවා නේද 25 එකව ගන්ති. ඔය විභාගෙට IBSL විභාගෙට එහෙම ප්‍රශ්න අහන්නේ ඒකෙන් නේද? එතනක් තියෙන්නේ ඔය චෙක් පද ස්ටොප් කරොත් එහෙම ගෙවනවා කියලා ඇත්තටම ඒකත් ඔය පනතට දාලා තිබුණ එකක් 92 ඒ 92 දාලා තිබුණා වගේම එකක් තමයි මෙතනක් තියෙන්නේ. අම්බලියෝ කළ කරට හරි ඒක මතක් වේද කියලා. ඒ වගේම ඔය වහපු account එකේ check එකක් දාන එක එහෙම එකක් එහෙම කියලා නෑ. ඒ කියන්නේ හේතුවක් නැතුව stop කරනවා account එකේ සල්ලි නැතුව check පදන් නිකුත් කරන් පස්සේ එතන තියෙන්නේ වසරක සිරදඬුවමක් සහ රුපියල් 10000ක දඩයක් හෝ චෙක් පතේ වටිනාකමින් 10%ක් යන දෙකෙන් වැඩි මුදල ගෙවන්න. ඒක සාපරාධී වරදක් තමයි 1990 අංක 2 debt recovery legislation වල 25 එක වගන්තියේ තියෙන ප්‍රතිපාදන. ඒ වගේම එකක් තමයි මෙතනත් තියෙන්නේ. මෙතන සමහර අය වරද්දාගෙන තියෙනවා මම දැක්කා ඔය Facebook එකේ ලියලා තියෙනවා ඒක ලොවයි කෙනෙක් ලියලා තියෙනවා මේ නඩු දාලා සල්ලි අය කරගන්න පුළුවන් දැන් චෙක් රිටර්න් වුණාම බය වෙන්න දෙයක් නැහැ කියලා. මේකේ ඕම જાතියක් කියලා නැහැ. කොහෙද සල්ලි අය කරන එක මේකේ තියෙන්නේ ආණ්ඩුව දඩ ගන්නවා. දඩ ගහමින් පස්සේ ඒක අබද්දාර මුදලට බැර වෙන්නේ. මේ දඩ ගන්න සල්ලි ඇත්තටම මේ නඩු දාන්න පුළුවන්. මේ පනතේ තියෙනවා නඩු දාන්න පුළුවන් කියලා ආදායකයා යථාකාලන ධාරකයාට හෝ ධාරකට නඩු දාන්න පුළුවන්. නඩු දාන්න පුළුවන් නේ මේක අපරාධ මේ නඩුවක් දාන්නේ නැහැ. දැම්මන් පස්සේ දඩ ගහන්නේ. දඩ සල්ලි හම්බෙන්නේ නැහැ මේ නඩුව දාන එකනට. හැබැයි එකක් තියෙන්නේ නඩුව දැම්මන් පස්සේ හිරේ යන්න බය වෙන නිසා මිනිහා ඊට පස්සේ සෙටල්මන්ට් එකට එනවා. කොහොම හරි ගෙවලා බේරෙන්නවා මේ ඉතින් එයා බංකොලොත් වෙලා වැටලම තියෙනවනේ ඉතින් කරන්න දෙන්නම ගෙදර හිටියත් එකයි හිරේ හිටියත් එකයි කියලා ඉතින් හිරේයි නමුත් ඉතින් මේ ගන්න පුළුවන් නමුත් එඳ උගහක් දෙනා එයා මේ ඔය FB එකට ලියන ලෝය කෙනෙක් එයා ලියලා තිබුණේ මම හැබැයි යාට පොඩි නෝට් එකක් දැම්මා මේක දඩේ නේද කියන්නේ මේක අය කරන්න බෑ නේද කියලා එයා රෙස්පොන්ඩ් කරලා දුන්නාට මේ එතකොට මේක වරදවා තේරුම් ගන්නවා. මේකෙන් පුළුවන් කමක් නැහැ. චෙක් එකේ මුදල අය කරන්න. චෙක් එකේ මුදල අය කරනවා නම් වෙනම කේස් එකක් දාන්න ඕනේ. මේ සිවිල් කේස් එකක්. මට නම් පේන විදිහට මේක කොහෙවත් නැහැ මේ දඩ ගහලා ඒ සල්ලි අය කරලා දෙන්නේ නැහැ නේ 82 ඒ දෙකම දැන් දෙකේ යටතේ නඩුකරයක් පැවරීමට සපුරාලිය යුතු අවශ්‍යතා මම ඒ ටිකත් ඔයගොල්ලන්ට දීලා තියෙනවා චෙක් පත අනකරන දින සිට මාස 6ක කාල සීමාව හෝ එහි වළංගු කාල සීමාව යන දෙකෙන් කලින් එළඹෙන කාල සීමාව ඇතුළත අන ලැබූ බැංකුව වෙත චෙක් පත ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ චෙක් පත ඉදිරිපත් කරන්නේ නැතුව කවදාකවත් නඩුකරයකට යන්න බෑනේ. නඩුකරයකට යන්න පුළුවන් වෙන්නේ චෙක් පත ඉදිරිපත් කරලා චෙක් පත රිජෙක්ට් කරලා තියෙන්න ඕනේ. එදා ඉඳලා තමයි අර නඩු පැවරීමට අර අවුරුදු 6ක් කාලයක් ලැබෙන්නේ. එදා ඉඳලා තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ course of action එක හට ගන්න චෙක් පත අගරු කරලා තියෙන්න ඕනේ.
එතකොට පළවෙනි එකෙන් කියනවා යන්නෙන් කියනවා චෙක්පත ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ කියලා. දෙවෙනි එක චෙක්පතේ ආදායකයා හෝ යථාකාලීන ධාරකයා විසින් නොගෙවා ආපසු එවන ලද චෙක්පත සම්බන්ධයෙන් රැස් කරන ලබන බැංකුවෙන් හෝ අන්ලැබූ බැංකුවෙන් ඔහු වෙත තොරතුරු ලැබීමෙන් එයාට චෙක් එක රිටර්න් කරලා තියෙනවයි කියලා දැනගන්න ලැබීමෙන් දින 90ක් ඇතුළත ආපසු එවන ලද චෙක්පතේ වටිනාකම ගෙවීම සඳහා චෙක්පතේ අනකරු වෙත ලිඛිතව ඉල්ලීම සිදු කළහොත් එතකොට චෙක් එක ඉදිරිපත් කළා රිටර්න් වෙලා තියෙන්න ඕනේ. චෙක්පත රිටර්න් වුණායි කියලා දැනගන්නට ලැබිච්ච දවසේ ඉඳලා දින 90ක් යන්න ඉස්සලා මාස 3ක් යන්න ඉස්සලා චෙක්පතේ ආදායකයා එහෙම නැත්නම් යථාකාල ධාරකයා දැනුම් දෙන්න ඕනේ අනකරුට මගේ චෙක් එක රිටර්න්ලා තියෙනවා සල්ලි ගෙවපන් කියලා දැනුම් දෙන්න ඕනේ. මේවා තමයි නඩුව පවරන්න අවශ්‍යතාව. දැන් නඩුව පවරන එකත් අපිටම කරලා ඊට පස්සේ ආණ්ඩුවට සල්ලි වල දෙන්න කියලා කියන්නේ. ඒ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් චෙක්පතේ අනකරු විසින් ඒ ඉල්ලීමේ දිනේ සිට දින 90ක් දින 90ක් තුල ඉල්ලන්න ඕනේ. ඒ ඉල්ලීමේ ඉඳලා දින 90ක් ඇතුළත චෙක්පතේ ආදායකයා හෝ යථාකාලීන ධාරකයා වෙත ගෙවීම් සිදු කිරීමට අපොහසත් වන්නේ නම් පමණක් පළවෙන උපවගන්තියේ විධිවිධාන අදාළ විය යුතුයි. අර අපි ඉස්සෙල්ලා බලන්න ගිහිල්ලා අපි මේකට ඇවිල්ලා අපහුගේ ඒ පළවෙනි උපවගන්තියේ අවසානයේ තමයි කියන්නේ අන්නතර දඬුවම් පමුණවන්න පුළුවන් කියලා. එතකොට මේ කියන කාරණා තුනත් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඉදිරිපත් කළා ඩිස්օනර් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක ඒක දැනගත්ත දවසේ ඉඳලා within 90 days එයාගෙන් ඩිමාන්ඩ් කරලා තියෙන්න ඕනේ සල්ලි ගෙවපන් කියලා. එතකොට එයාට අවස්ථාවක් එනවා ඒ ඉල්ලු දවසේ ඉඳලා දින 90ක් තුල ගෙවීම් කරන්න. ගෙවීම් කරේ නැත්තම් පළවෙනි වගන්තිය හැටියට නඩු දාන්න පුළුවන්. පූර්ව නිගමනය ප්‍රිසම්ප්ෂන් එකක් කියලා කියන පූර්ව නිගමනයක් කියලා කියන්නේ ඒක දැනටම පිළි අරගෙන තියෙන එකක්. සාමාන්‍යයෙන් අපි උසාවියේදී කිසියම් කාරණයක් පිළිබඳව චෝදනා කරනවා නම් ඒක අපි උසාවියේ ඔප්පු කරන්න ඕනේ. අපි ඒකට සාක්ෂි ඉදිරිපත් කළා අපි ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කිරීමේ කාර්යභාරය පැවරෙන්නේ පැමිණිලිකාර පාර්ශවයට. ලේඛනගත සාක්ෂි, එතකොට වාචික සාක්ෂි, ලිඛිත සාක්ෂි, එතකොට විශේෂඥ සාක්ෂි, පරිවේශනීය සාක්ෂි ඔය ඕන જાතියක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කළා අපි අපේ කාරණේ ඔප්පු කරන්න ඕනේ. නමුත් පූර්ව නිගමනයක් තියෙනකොට අපි ඔප්පු කරන්න ඕනේ නැහැ. මොකද්ද මෙතන තියෙන ප්‍රිසම්ප්ෂන් එක? පූර්ව නිගමනයක් කියලා කියන්නේ දැනටමත් ඒක නීතිය පිළි අරන් තියෙන එකක්. එහෙනම් අපිට තියෙන්නේ අන්න අපිට පිළිගත්ත වැරද්ද මේ කරලා තියෙනවා අපිට මේ සහනය ලබා දෙන්න. අනලැබූ බැංකුකරු විසින් අනලැබූ බැංකුවක් විසින් අනකරු විමසනු ගෙනුම වසා ඇත අනකරු විසින් ගෙවීම ප්‍රතිනියෝග කර ඇත යන වචන චෙක්පත මත ලිවීමෙන් හෝ රැස් කරන ලබන බැංකුවක් විසින් නිකුත් කරන ලද චෙක්පතක් ආපසු වීමේ නිවේදනයක ඒ වචන සඳහන් කිරීමෙන් චෙක්පතක් අගරු කර ඇති අවස්ථාවකදී අනකරුගේ ගෙනුමේ මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් චෙක්පත අගරු කරන ලැබූ බවට පූර්ව නිගමනය කරනු ලැබිය යුතුයි. ඒ කියන්නේ මේ චෙක් එකේ මේ වචන ලියලා තියෙනවා නම් ආය අපි ඔප්පු කරන්න ඕනේ ඒ චෙක්පත ගෙවන්න සල්ලි නොතිබුණ නිසා තමයි මේ ගිණුම වහලා තියෙන්නේ කියලා. මේ අනකරු විමසනු කියලා ලියලා තියෙන්නේ. ගෙවීම් ප්‍රතිනියෝග කරලා තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රිසම්ප්ෂන් එක තියෙන්නේ account එකේ සල්ලි නැහැ කියලා. ඒ හින්දා අර නඩු කරේ ගෙනියන්න පුළුවන්. ඒතකොට උසාවියේ අපි සාක්ෂි මෙහෙවන්න ඕනේ. අපි කියන්නේ චෙක් එකේ අනකරු විමසනු කියලා ලියලා තියෙනවා. නැත්නම් ගිණුම වසා තමයි ප්‍රතිනියෝග කළයි කියලා ලියලා තියෙනවා. ඉතින් එහෙනම් අපි උසාවියෙන් ඉල්ලීමක් කරන්නේ මෙයාට දඬුවම් කරන්න. මෙයාට දඬුවම් කරන්න, මෙයාට හිරේ දාන්න කියලා අපි ඉල්ලනවා එච්චරයි. අපි ඔප්පු කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් සාපරාධි වරදකදී මේ beyond reasonable doubt නේද? සාධාරණ සැකයකින් තොර ඔප්පු කරන්න ඕනේ. එහෙම එකක් ඕනේ නැහැ. මේ ගහලා දෙන වැඩේ ලේසියක් කරලා තියෙනවා. හැබැයි එකම දේ තමයි මේ එක තැනකවත් මේ වගන්ති වල නෑනේ මේ
මෙයාට සහනයක් ලැබෙන එකක් කතා කරලා නැහැ. අනික කිව්වා තියෙන නීති කෘත්‍යයක් ආරම්භ කිරීම. දැන් ඔන්න අපි අර 80 අර ටිකට ආයෙ දැන් යනවා. දැන් මේ 80 ඒකෙන් නොයි ගියේ. දැන් ඊට පස්සේ අපි කියවනේ 81 82 82 A2 82 3 ප්‍රිසම්ප්ෂන් එක වෙනකන් ගියා. හරිද? ඔළුවට දාගන්න 82 ඒක 3ට බෙදුවා. අන්න ඒ වැඩේ අපි ඉවර කරා. අපි ඉවර කරා නම් ඊට පස්සේ 82 B එකට යන්න ඕනේ. B C D E F වලට යන්න ඕනේ. 82 B. දැන් මේ අපේ සිංහල පනතේ තියෙන්නේ 82 A කියලා. ඉතින් ඔය යන්න යනකොට අර තව අයනු තියෙනවා ඒත් එක්ක හරියට පැටලෙනවා. ඉතින් අපි මේක 80 B කියලා අර ඉංග්‍රීසි පනතේ තියෙන විදිහට ගත්තාම පස්සේ වැඩේ ලේසි. නීති කෘත්‍යයක් ආරම්භීම 82 ඒ වගන්තියේ දෙවෙනි උපලේඛනයේ ඈචේදී නිශ්චිතව දක්වා ඇති කාල සීමාව ඉක්ුත් වී දින 30ක් ඇතුළත නීති කෘත්‍යයක් ආරම්භිය හැකිය. අතන හරි ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ දින 90ක් ඇතුළත මේ අනකරුට කියන්න කියලා තියෙනවා ගෙවන්නේ කියලා. එයාට තව දින 90ක් හම්බෙලා තියෙනවා. අන්නේ ඈචේදී නිශ්චිත දක්වා ඇති කාල සීමාව ඉක්ුත් වෙලා ඒ දවස් 90ක් පැනලා තියෙනවා නම් දින 30ක් ඇතුළත නීති කෘත්‍යයක් ආරම්භනු ලැබිය හැකිය කියලා. තියන්නේ ලැබිය යුතුය කියලා නෑ. ඕන්න නඩුවක් දාන්න පුළුවන් කියලා කියනවා. නඩුවක් දාන එක ඉතින් ඒගොල්ලන්ගේ කැමැත්තෙන් නේද? 82 C අධිකරණ බලය. මේ ආඥාපනතේ යටතේ වූ යම් වරදක් විභාග කොට නිශ්චය කිරීම සඳහා වන අධිකරණ බලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පවරනු ලැබිය යුතුය. මැජිස්ට්‍රේට් කෝට්ස් වල ක්‍රිමිනල් කේස් එකක් නෙමෙයි මේක. එහෙනම් මැජිස්ට්‍රේට් කෝට්ස්. සිවිල් නම් යන්නේ දිසාධිකරණයනේ. සිවිල් නෙමෙයි මේක මැජිස්ට්‍රේට් යන්නේ ක්‍රිමිනල් ඔෆෙන්ස්. අසු දෙකේ D අගරු චෙක් පතක් පිළිබඳ තීරණාත්මක සාක්ෂි conclusive evidence තීරණාත්මකයි ඒවා. චෙක් පත අගරු චෙක් පතක් පිළිබඳ රැස් කරන ලබන බැංකුව විසින් නිකුත් කරන ලද චෙක් පත ආපසු වීමේ නිවේදනය රැස් කරන ලබන බැංකුව විසින් පිළිගන්නා ලද තැන්පතු පත්‍රිකාව හෝ අන ලැබූ බැංකුව විසින් ආපසු වීමෙන් ලද චෙක් පත තීරණාත්මක සාක්ෂි ලෙස සලකනු ලැබිය යුතුය. ඊට අමතරව අපි අර මේ තුනෙන් එකක් අපි ඉදිරිපත් කරොත් මේක මේ අපේ කියන එක ආය අපි ඔප්පු කරන්න ඕනේ නැහැ. අපේ චෙක් පත අපි තැන්පත් කරා. ඊට පස්සේ ඒකේ තියෙනවා රිමාර්ක් එක තියෙනවා. එහෙනම් ඒක තීරණාත්මක සාක්ෂියක් සල්ලි නැහැ කියලා account එකට එහෙනම් දඬුවම් කිරීම තමයි ඊට පස්සේ තියෙන්නේ. අපිට සාක්ෂි මේවන්ට නෑ තීරණාත්මක සාක්ෂි මේවා කියලා 82 D වගන්තියේ තියෙනවා conclusive evidence. 82 E ආදායකයා හෝ යථාකාල ධාරකයාට චෙක් පත ලැබීම සම්බන්ධ පූර්ව නිගමනය. එතනත් ප්‍රසම්ප්ෂන් එකක් තියෙනවා. මොකක්ද ඒ තියෙන ප්‍රශ්නේ? පටහැනිවේ ඔප්පු කරන ලැබුවොත් මිස අනකරුගේ යම් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් නිදහස් කිරීම සඳහා චෙක්පත ආදායකයා හෝ යථාකාල ධාරකයා වෙත චෙක්පත ලැබුණු බවට පූර්ව නිගමනය කරනු ලැබේ. ඒකෙන් කියනවා දැන් මෙතන පටහැනිව ඔප්පු කරන ලැබුවොත් මිස කියලා කියන එකෙන්ම පෙන්නනවා මේ පූර්ව නිගමනය එක රිබටබල් ප්‍රිසම්ප්ෂන් කියලා. බිඳ හෙළිය හැකි පූර්ව නිගමනයක් කියලා කියනවා. ඒ පූර්ව නිගමන තියෙනවා කොටස් දෙකයි රිබටබල් ප්‍රිසම්ප්ෂන්ස් ඉර්රිබටබල් ප්‍රිසම්ප්ෂන්ස් කියලා. පූර්ව නිගමනය බිඳ හෙලන්න පුළුවන් ඒවා තියෙනවා බිඳ හෙලන්න බැරි ඒවා තියෙනවා. ඒ කියන්නේ පටහැනිව මේ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් බිඳ හෙළිය හැකි පූර්ව නිගමනය. ඒතර මේකේ පුළුවන්කම තියෙනවා මේ අර තීරණාත්මක සාක්ෂි වල ඒවා කන්ක්ලූසිව් එවිඩන්ස්. ඒ එවිඩන්ස් එක ඉදිරිපත් කරන පස්සේ ආයේ ඒක හබ කරන්න බෑ. නමුත් මේක හබ කරන්න පුළුවන්. ඒ කියන්නේ අනක මොකද හේතුව ආදායකයාට හෝ යථාකාල ධාරකයාට මේ
ප්‍රතිෂ්ඨාවකට මේ චෙක් පත ලැබුණාය කියලා නැත්තම් ඊට පස්සේ මෙතන ඔෆෙන්ස් එකක් එන්නේ නැහැ. මොකද හැම තැනම ඔය තියෙනවනේ ඔය ප්‍රතිෂ්ඨාව තමයි ඔය කියන්නේ අනකරුගේ යම් ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන්ම ඉන් කොටස නිදහස් කිරීම කියන එකෙන් කියන්නේ ඉංග්‍රීසි නීතිය යටතේ කිසිම අවස්ථාවකදී පුද්ගලයෙක් වගකීමටපත් වෙන්නේ නැහැ. Tamanට බැඳීමටපත් වෙන්නේ නැහැ. Tamanට අගනා ප්‍රතිෂ්ඨාවක් ලැබී ඇති අවස්ථාවකදී හැර. ඒ ප්‍රතිෂ්ඨාව Tamanට ලැබිලා තියෙන්න ඕනේ. තෑග්ගකට දුන්න චෙක් එකක් රිටර්න් උණයි කියලා ඊට පස්සේ හිරේ යවන්න පුළුවන් කමක් නැහැ සරලව කිව්වොත්. ඒක අර ගිවිසුම් නීතිය අපි ඉගෙන ගන්නවා අගනා ප්‍රතිෂ්ඨාව valuable consideration කියලා. එතකොට ඒක තමයි මේ කියන්නේ ණයක් හෝ වෙනත් බැඳීමක් සම්පූර්ණයෙන්ම ඉන් කොටස නිදහස් කිරීම සඳහා. right. පූර්ව නිගමනය කරන ලැබිය යුතුය. එතකොට මේක rebuttable presumption එකක්. පුළුවන් චූදිතයාට සාක්ෂි ඉදිරිපත් කළා ඕක මෙන්න මෙහෙමයි ඔය කිව්වට ඕකේ ලක්ෂ 8ක මේ චෙක් එකක් මන් දුන්නා තමයි මට ලක්ෂ 4ක නැත්නම් ලක්ෂ 2කමාරක විතරයි බඩු දුන්නේ. එහෙම නැත්නම් මේවා මේ මොකද්ද මේ ක්වොලිටි එකෙන් බාල මේක කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි. ඉතින් ඒක හබ කරන්න පුළුවන් සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. 82F වරදකට පුද්ගල මණ්ඩලයක් වරදකරු වූ විට සංස්ථාගත මණ්ඩලයේ යම් අධ්‍යක්ෂවරයෙකු කළමනාකරුවෙකු හෝ ලේකම්වරයෙකු හෝ හවුල් ව්‍යාපාරයේ යම් හවුල්කරුවෙකු හෝ ඒ සංස්ථාගත නොකරන ලද මණ්ඩලයේ පුද්ගලයෙකු වක්කීමට පත්විය හැකිය. ඔහුගේ දැනුමකින් තොරව බවට සහ ඒ වරද සිදු කිරීම වැළැක්වීම සඳහා වූ නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කරන ලද බවට ඔප්පු නොවූ විට තමයි වැඩිකාරය කරන්න පුළුවන්නේ. අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා එයා කියනවා මම මේක දන්නෙත් නැහැ. දැනුවත් කරලා තිබුණේ නැහැ. බෝඩ් පේපර් එකක් ආවේ නැහැ. එයා දන්නේ නැත්නම් හරි. ඊට පස්සේ එහෙම නැත්නම් කියනවා ඔහු ගත හැකි ක්‍රියාමාර්ග ඔහු ගත්තා මේක වළක්වන්න. නමුත් මම මේකට මගේ ඔබ්ජෙක්ෂන් මම ඉදිරිපත් කරා ඒව රෙකෝඩ් කරන්නත් කියලා කිව්වා. මම මේකට වැඩිකාරය වෙන්නේ නැහැ. මට ඒක නිදහස් කරන්න කියලා ඉල්ලන්න පුළුවන්. එතකොට ඔච්චරයි තමයි. ප්‍රධාන ප්‍රඥප්තිය 83 වෙනි වගන්ති සංයුතේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් බැංකුකරුවෙක් ලෙස රාජ්‍ය නිලධාරීන් ගනුදෙනු කරුවන් ලෙස සැලකීම ඉවත් කර ඇත. ඒක ඉතිහාසයේ ඔය බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඔය භාණ්ඩාගාරයත් එක්ක වැඩ කරනකොට ඒක ඒ කාලේ තිබුණ වවුචර්ස් වලින් ওই ගෙවීම් කිරීම සම්බන්ධව අවශ්‍ය ප්‍රතිපාදනයක් ඒක අපේ පනතේ තියෙනවා 83 වගන්ති ඒ කොටස අයින් කරලා දාලා ඒක දැන් වැඩක් නැති හින්දා. එච්චරයි. ඔව් අවසానයි. මොනවා හරි දෙයක් තියෙනවා නම් අපිට කතා කරලා යන්න පුළුවන් ඉතින්. වැඩි වෙලාවක් ගියේ නෑ නේද? නැත්නම් මේ ඒකම හරියට තියෙන මම හිතුවා මේ ඉවර කරගන්න බැරි වෙයි කියලා. මොකද හේතුව මේ ඔය 82 වෙනි වගන්තියේ තියෙනවනේ අර ගොඩක් දේවල් ඔය රෙකෝඩින් එක ඕගොල්ලන්ට ගන්න පුළුවන් වෙයි. ප්‍රශ්න නැහැ. අයිබෝවන් සර්. අයිබෝවන්. අපි මේ පොඩි වෙලාවක් ඉල්ල ගන්නවා හැමෝගෙම සුබ දැසලක් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝටම පොඩි මතක් කිරීමක් කරන්න හදන්නේ රැපිඩ් බැංක් ඇකඩමි එකේ අපේ දැනට මේ පාර සෙප්තැම්බර් එක්සෑම් එකට කරගෙන යන කෝසස් පිළිබඳව අපි මේ පාර DBS වලට කරගෙන යනවා principles of law, accounting and auditing, elements of non-banking, survey of finance කියන subjects ටික ඊට අමතරව SDBF වලට
SDBF law, එතකොට credit management, central banking, financial management කියන විෂයන්, international trade finance කියන විෂයන් ටික අපි අප ආයතනය විසින් කරගෙන යනවා. ඔයගොල්ලන්ට පුළුවන් කවුරු හරි දන්න තවත් කෙනෙකුට කියලා අපේ ආයතනයෙන් ලැබෙන සේවාව පිළිබඳ මේ රෙකමෙන්ඩේෂන් එකක් දීලා තවත් කෙනෙකුට අවස්ථාවක් සැලසලා දෙන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. හරි අපිට මොනවා හරි කතා කරන්න එහෙම දෙයක් තියෙනවද මේ මොනවා හරි ඔයගොල්ලන්ට තියෙනවද දැනගන්න දෙයක් එහෙම රෙකෝඩින් හම්බෙනවා ප්‍රසන්ටේෂන් එකත් මම දෙන්න බලන්නම් අද නම් බෑ මොකද අද මම වෙන එක්කෙනෙකුට මේ වැඩත් පොරොන්දු වෙලා තියෙනවා ඒ කොළඹ එක්කෙනෙක් තමයි එයාගේ මේ බැංකු කටයුත්තක් පිළිබඳ යා මේ ලේබර් ට්‍රයිබියුනල් එකේ නඩුවකට ඉදිරිපත් වෙනවා. ඉතින් එයාට අවශ්‍යයි මගේ සහාය. ඒකට අද දවසම වෙන් කරලා තියෙන්නේ. අද මට හදාගන්න බැරි වෙයි හෙට විතර හදලා ඉවන්න. ඔයගලන්ට කල් තියෙනව නේද? ජූලයි 25 නේ මට හදලා ඉවන්න පුළුවන්. ඔව් ඔබලා සියලු දෙනාට සහභාගී වුණාට මේ කැමතියි මගේ ඉතින් මේ මොකක්ද විනෝදාංශයක් නේ මම මේ උගන්වන්නේ ඇත්තටම මේ කැමැත්තෙන් කරන්නේ ඊරෑ අපේ 12:00මාරයි උදේ පාන්දර 4යි කාලට නැගිටලා 4යි කාලේ ඉඳලා දැන් වෙලාව අපිට දැන් හවස 3යි 1:00ට පටන් ගන්න කල්ම මට ඉවර ගන්න දුන්නා. මොකද මට හිතුණා මේ ඉවර කරගන්න බැරි වෙයි කියලා. මොකද ඔයගොල්ලන්ට තේරෙන විදිහට මම මේක කරන්න ඕනේ කරන්න නැතුව හරියන්නේ නැහැ. ඒකින්ද මම උන්කක් විදිහට කල්පනා කරලා මේ තීරණ විදිහට ඒක හදාගන්න ඉවර කරගත්තා. ඒක කරන්න හම්බුණා. හොඳයි. එහෙනම් ඉතින් අපි තවත් දවසක අපි හම්බෙමු. හරි. එහෙනම් ඔබලා සියලු දෙනාටම සුබ දවසක්. සුබ දවසක්. Thank you, sir. Thank you. Bye. සුබ දවසක්.